හරි ගන්නකො මේ අද දුන්න ටියුට් එක අපි එකේ ගණන් ටිකක් හදලා අද දුන්න ටියුට් එකේ ගණන් ටිකක් හදලා ගිය සතියේ ටියුට් එකට යමු. හරි මාක් කරගන්න මේ ගණන් ටික. ප්‍රශ්නාංක 1 3 හරි ඉස්සෙල්ලා මේ දෙක හදන්න. ප්‍රශ්නාංක 1යි ප්‍රශ්නාංක 3යි. විනාඩි 5යි දෙන්නේ ඉක්මන් කරලා හදන්න ඕන. ප්‍රශ්නාංක 1 සහ ප්‍රශ්නාංක 3. කතා සද්ද ඇහෙන්න බෑ. ඒ කතාව ප්‍රශ්නාංක 1 සහ ප්‍රශ්නාංක 3. HCl ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 20ක් සම්පූර්ණයෙන් උදාසීන කිරීම සඳහා සාන්ද්‍රණය 0.4ක් වෙන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 30ක් අවශ්‍ය විය. HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර් මවුල වලින් කීයද කියලා අහනවා. මේ වගේ ගානක් අපි නැහැ. හරිද? බලගන්නකො හදන විදිහ. උදාසීනීකරණයක් කියලා කියන්නේ. දැන් මේ වචනේ මීට කලින් ඔයාලා අහලා තියෙනවා. කවුරු එකතු කරද්දිද උදාසීනීකරණයක් වෙන්නේ. උදාසීන කිරීමක් සිද්ධ වෙන්නේ. අම්ලයක් සහ බෂ්මයක් එකතු කරද්දී. Cl අම්ලය පූර්ණයෙන් උදාසීන කරන්න මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් 30ක් අවශ්‍ය වුණාලු. එහෙනම් මෙතන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවනේ. HCl කියන කෙනා ප්‍රතික්‍රියා කරනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනාත් එක්ක. කවුද හදන්නේ මෙතනදී? මෙන්න මෙහෙම මතක තියාගන්න. දැන් මේක ඇතුලේ කැටායනයක් සහ ඇනායනයක් තියෙනවා. කවුද මේක ඇතුලේ තියෙන කැටායනය? මැග්නීසියම් ධන 2. කවුද මේක අස්සේ තියෙන ඇනායනය? OH ඍණ. මේ ඇතුලේ තියෙන කැටායනය H ධන, මේ ඇතුලේ තියෙන ඇනායනය Cl ඍණ. මේක එක ගෙදරක් කොල්ලෙක් සහ කෙල්ලෙක් ඉන්නවා, කොල්ලෙක් සහ කෙල්ලෙක් ඉන්නවා. පැනලා යන්නයි හදන්නේ. කොහොමද පැනලා? මේ පැත්තේ කොල්ලා, හැ පැත්තේ කොල්ලද? වැට තේරුම නැහැ නේ. හරි. කියන්න කොහොමද යන්නේ? H ධන එහා පැත්තේ OH ඍණත් එක්ක. මෙතන මැග්නීසියම් ධන 2, මෙතන ඉන්න Cl ඍණත් එක්ක. හරි කියන්නකෝ. මැග්නීසියම් කියන කෙනා Cl ඍණත් එක්ක එකතු වෙලා ගියොත් ප්‍රතිඵලයේ විදිහට කවුද හදන්න ඕන? මැග්නීසියම් වල ක්ලෝරයිඩ්. දැන් මෙන්න මේ වගේ තැන්වලදී තමයි අර රසායනික ගණනේ අපි අර සූත්‍ර ලියන විදිහ ඉගෙන ගත්තනේ. දැන් මෙතන ලියාගෙන සූත්‍රේ වැරදුනොත් එහෙම සමීකරණය තුලණය කරන විදිහ මොකක් වෙනවද? සම්පූර්ණයෙන් වරදිනවා. ඊට පස්සේ අපි මෙතන මවුල අනුපාතයක් ගන්නවා. අපි ඒකට කියනවා ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය කියලා. ඒ අනුපාතයත් මොකක් වෙනවද? වැරදිලා යනවා. ඒ කියන්නේ එතන ගියාට මුළු ගානම ඉවරයි. හරි. එහෙනම් අපිට හරියට පුළුවන් වෙන්න ඕන මෙයාලගේ සූත්‍ර ලියාගන්න. මැග්නීසියම් කියන කෙනා Cl ඍණත් එක්ක එකතු වෙලා හදන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ්. කොහොමද ඒකේ සූත්‍රය? MgCl2. MgCl2. ඇයි එහෙම වෙන්නේ? මැග්නීසියම් ධන 2යි Cl ඍණ මෙයාගේ සංයුජතාවය 2යි මෙයාගේ එකයි සංයුජතාව මොකක් කළාද අපි ලියන්නේ? මාරු කරලා ලියන්න. MgCl2 ධන H ධන කියන කෙනා OH ඍණත් එක්ක එකතු වෙලා කවුද හදන්නේ? H2O. හරි. එහෙනම් මේ පැත්තේ මට ලියන්න පුළුවන් H2O කියන කෙනා හැදෙනවා. ඉස්සරෝම කරන්න ඕන දේ තමයි මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියාවට අදාළ සමීකරණය ලියන්න. ඊට පස්සේ මේ සමීකරණය තුලණය කරන්න ඕන. හරි බලන්න. මැග්නීසියම් වල කී දෙනෙක් ඉන්නවද? එක්කෙනයි. මෙතනත් මැග්නීසියම් එක්කෙනයි. Cl පරමාණු කී දෙනෙක් ඉන්නවද මෙතන? දෙන්නයි. එහෙනම් මේ පැත්තේ Cl දෙන්නෙක් ඉන්න ඕන. හැබැයි Cl කී දෙනාද අපි ගාව තියෙන්නේ? එක්කෙනයි. ඒ නිසා මේ ඉස්සරහින් දෙකේ ඉලක්කමක් දාන්න. දැන් එහෙනම් මැග්නීසියම් ගාන තුලණය වුණා, Cl පරමාණු සංඛ්‍යාව තුලණය වුණා. ඊළඟට තුලණය කරන්න තියෙන මොන සංඛ්‍යාවද? H පරමාණු සංඛ්‍යාව සහ ඔක්සිජන් පරමාණු ගාන. දැන් මේ පැත්තේ H පරමාණු කීයක් තියෙනවද? මෙතන 2යි, මෙතන 2යි. මොකද මෙතන OH කාණ්ඩ දෙකක් තියෙනවා කියන H පරමාණු 2යි. එහෙනම් මේ පැත්තේ පවතින මුළු H පරමාණු සංඛ්‍යාව කීයද? 4යි. එහෙනම් එහා පැත්තේත් මුළු H පරමාණු කීයක් තියෙන්න ඕනද? 4ක්. 4ක් තියෙන්න නම් මෙයා ඉස්සරහින් මොකක් කරන්න වෙනවද? දෙකේ ඉලක්කමක් දාන්න තියෙනවා. මොකද මේ වෙන කොහෙවත් H පරමාණු නැහැනේ. දැන් H පරමාණු සංඛ්‍යාව තුලණය වුණා. තව මොනවද ඉතුරු? ඔක්සිජන් ගාන විතරයි. ඔක්සිජන් එක්කෙනෙක් ඉන්නවා එක ජල අණුවක් තුල. ජල අණු කී දෙනෙක්ද දැන් මෙතන ඉන්නේ? දෙන්නයිනේ. ඒ නිසා ඔක්සිජන් පරමාණු ගාන දැන් කීයද? 2යි. මේ පැත්තේ ඔක්සිජන් ගාන කීයද? මේ පැත්තේ 2යි. එහෙනම් දැන් සමීකරණය මොකක් වුණාද? තුලණය වුණා. දැන් තුලණය වුණාම මේ හැමෝම ඉස්සරහින් තියෙනවා යම්කිසි ඉලක්කමක්. ඒ ඉලක්කම් ටික අපි ලියාගෙන ගියොත් මෙයා ඉස්සරහා 2, මෙයා ඉස්සරහා 1, මෙයා ඉස්සරහින් 1, මෙයා ඉස්සරහින් 2. එහෙනම් අනුපාතයක් තියෙනවා මෙන්න මෙහෙම. කියන්න බලන්න අනුපාතය කොහොමද තියෙන්නේ?
දෙකට එකට එකට දෙකයි. මේ තියෙන මොන අනුපාතයක්ද? මවුල සංඛ්‍යා අතර අනුපාතයක්. අපි මේකට කියනවා ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතය. පැහැදිලිද? අපි ඕක මවුල සංඛ්‍යා සුරෙන් කිව්වොත් මොකද මේකෙන් අදහස් කරන්නේ? HCl වලින් මවුල දෙකක් ඉතිරි නැතුව ප්‍රතික්‍රියා කරන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මවුල එකක් ඕන. එහෙම ප්‍රතික්‍රියා කරොත් මැග්නීසියම් ක්ලෝරයිඩ් වලින් මවුල එකක් සහ ජලයේ මවුල දෙකක් හදනවා. දැන් මෙතන කියන්නේ HCl ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 20ක් සම්පූර්ණයෙන් උදාසීන කිරීමට සාන්ද්‍රණය 0.4ක් වන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් 30ක් අවශ්‍ය වුණාලු. එහෙනම් මෙයාගේ කොච්චර පරිමාව දරන් තියෙන්නේ? ඝන සෙන්ටිමීටර් 20ක් ප්‍රතික්‍රියා කරන්න මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් සාන්ද්‍රණය 0.4ක් වෙන කෙනාගෙන් කොච්චර පරිමාවද වැය වුණා කියලා කියන්නේ 30ක්. අපෙන් අහන්නේ මෙන්න මෙයාට අදාළ සාන්ද්‍රණය කීයද කියලා. හරි. නිකන් හිතලා කියන්න බලන්න මේ જાති ගාණක් මීට කලින් අපි හදලා නැහැ. නමුත් ළඟින් යන ඒවා හදලා තියෙනවා. ඒ නිසා හිතලා කියන්න පුළුවන්. මොකද කරන්න ඕන? මෙයාගේ සාන්ද්‍රණය සහ මෙයාගේ පරිමාව දීලා තියෙනවා. එහෙනම් මොකක් හොයන්න පුළුවන්ද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. දැන් මෙයා ඉස්සරහා තියෙන ඉලක්කම කීයද? 1. මෙයා ගාව 2. මොකද මේ 1ට 2යි කියන එකෙන් අදහස් කරන්නේ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මවුලයක ප්‍රමාණයක් ඉතිරි නැතිව ප්‍රතික්‍රියා කරන්න HCl වලින් මවුල අඩුම තරමේ දෙකක්වත් ඕන. එහෙනම් මෙතන තියෙන සංඛ්‍යාව වගේ කී ගුණයක්ද මෙතන තියෙන්න ඕන? දෙගුණයක්. පැහැදිලිද? එහෙනම් මම ඉස්සෙල්ලා හොයාගන්නවා මෙන්න මෙතන තියෙන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල සංඛ්‍යාව. ඒ වගේ දෙගුණයක මවුල සංඛ්‍යාවක් කොහේ කවුරු තුල තියෙන්න ඕනද? HCl වල ඝන සෙන්ටිමීටර් කීයක් තුලද? 20ක් තුල තියෙන්න ඕන. පැහැදිලිද? දැන් අපෙන් අහන්නේ HCl වල සාන්ද්‍රණය. HCl වල සාන්ද්‍රණය හොයන්න නම් අපි දැනගන්න ඕන කාරණා දෙකයිනේ. සාන්ද්‍රණය කියන කෙනා සමාන වෙනවා මවුල සංඛ්‍යාව බෙදීම පරිමාවට. පැහැදිලිද? එහෙනම් HCl වල සාන්ද්‍රණය සොයා ගැනීමට අපි දැනගන්න ඕන HCl වල මවුල සංඛ්‍යාව සහ HCl වල පරිමාව. පරිමාව දන්නවා කියලා ඝන සෙන්ටිමීටර් 20යි. මවුල සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. ඉස්සරෝම මෙයාගේ මවුල ගාන හොයලා ඒ ඇසුරෙන් ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතයෙන් කාගේ මවුල ගාන හොයනවද? HCl වල මවුල ගාන. පැහැදිලිද? හරි. හදන්න බලන්න. මම මේ කැස්ස හෙම්බිරිසා වුණ කියන එක හැදිලා තියෙන්නේ පේනවා ඇති. අර කටහඬ දැන් ටිකක් වෙනස් වෙලා ලස්සන නෑ. අහගෙන ඉන්න ඉතින් කොහොම හරි. බයින් බල ළඟට එන්නේ ආවොත් එහෙම බලටත් හැදෙනවා. මේ දවස්වල යනවා වෛරස් එකක් මරු. හරි. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. හදලා ඉවරයි මට උදව් කරන්න. කොහොමද හදන්නේ? සාන්ද්‍රණය කීයක් දීලා තියෙන්නේ? 0.4යි ඝන ඩෙසිමීටරට මවුල. කොච්චරද ගන්නවා කියලා කියන්නේ එකෙන් ඝන සෙන්ටිමීටර් 30ක්. හරි. 0.4යි ඝන ඩෙසිමීටරයට මවුල කියන්නේ 0.4ක් මවුල තියෙනවා කොච්චර පරිමාවක් තුලද? ඝන සෙන්ටිමීටර් 1000ක. ඒකෙන් කොච්චර පරිමාව දරන් තියෙන්නේ? ඝන සෙන්ටිමීටර් 30ක පරිමාවක්. එහෙනම් මේක සුළු කරපුවාම ඝන සෙන්ටිමීටර් 30 තුල පවතින මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල සංඛ්‍යාව ලැබෙනවා. මෙයාට මෙයා කැපෙනවා 3 4 12යි දශම ස්ථාන එකක් තිබ්බහම 1.2 ගුණ කිරීම 10 ඍණ 2යි මවුල. එහෙනම් මේ තමයි වැය වෙලා තියෙන මොන මවුල සංඛ්‍යාවද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල සංඛ්‍යාව. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල සංඛ්‍යාව සහ HCl මවුල සංඛ්‍යාව අතර පාතය කීයද? 1ට 2යි. ඒ කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක් අවශ්‍ය වෙන්නේ HCl මවුල කීයක් තියෙනවද? දෙකක් තියෙනකොට. පැහැදිලිද? ඒ කියන්නේ කීයේ ඉලක්කම කීය කරන්න තියෙන්නේ? එකේ ඉලක්කම දෙකේ ඉලක්කම කරන්න. මොකද කරන්න ඕනේ සඳහා? දෙකෙන් ගුණ කරනවා. එහෙනම් බලන්න පුළුවන් HCl මවුල සංඛ්‍යාව සමාන වෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාව දෙකෙන් ගුණ කරපුවම ලැබෙන ගේට. එහෙනම් මට ලියන්න මෙහෙම HCl මවුල සංඛ්‍යාව සමානයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාව ගුණ කිරීම 2. ඒ කියන්නේ කීයද? 1.2 ගුණ කිරීම 10 ඍණ 2යි මවුල ගුණ කරන්න ඕන දෙකෙන් සුළු කරපුවාම එන්නේ 2.4 ගුණ කිරීම 10 ඍණ 2යි මවුල. දැන් මේ HCl මවුල සංඛ්‍යාව තියෙන්නේ HCl ද්‍රාවණයේ කොච්චර පරිමාවක් තුලද? කීයකද? ඝන සෙන්ටිමීටර් 20ක් තුල. එහෙනම් දැන් ඊළඟ පියවරේ කෙලින්ම මොකක් හොයන්න පුළුවන්ද? HCl වල සාන්ද්‍රණය. හරි. එහෙනම් මම ලියනවා මෙහෙම. HCl වල සාන්ද්‍රණය ලැබෙනවා
එයාගේ මවුල සංඛ්‍යාව පරිමාවෙන් බෙදන්න ඕනනේ. HCl වල මවුල සංඛ්‍යාව අපිට ආවේ 2.4 ගුණ කිරීම 10 ඍණ 2යි මවුල කොච්චර පරිමාව තුල තියෙනවා කියන්නේ ඝන සෙන්ටිමීටර් 20ක. දැන් මෙහෙම තියලා සුළු කරන්න බැරිද මට? පුළුවන්. එහෙමනොත් උත්තරේ ලැබෙන්නේ ඝන සෙන්ටිමීටරයට මවුල කියලා. මම කිව්වා සාමාන්‍යයෙන් අපි සාන්ද්‍රණය හොයලා තියන ඝන ඩෙසිමීටරයට මවුල වලින්. ඝන සෙන්ටිමීටර් කීයක්ද ඝන ඩෙසිමීටරයක් කියන්නේ? ඝන සෙන්ටිමීටර් කීයක්ද ඝන ඩෙසිමීටරයක් කියන්නේ? 1000ක් නේ. ඒ නිසා මෙතනදී ලැබෙන්නේ ඝන සෙන්ටිමීටරයක් ඇතුලේ තියෙන මවුල සංඛ්‍යාව. හැබැයි මට ඕන වෙන්නේ ඝන ඩෙසිමීටරයක් තුල තියෙන මවුල ගන්න. ඒ නිසා මේක මොකක් කරා නම් හරියද? 10න් ගුණ කරන්න ඕන. හරි එහෙනම් මේක ගුණ කරනවා 10 තුලින්. හරි. එහෙනම් මෙතන ඍණ දෙකට මෙතන ධන දෙකක් යනවා. බිඳුවක් ඉතරේ. එයාට මෙයා මොකක් කරන්න පුළුවන්ද? කපලා දාන්න පුළුවන්. ඒ කියන්නේ 2.4 කීයෙන් බෙදුවා හරියද? 2කින් බෙදුවා නම් හරි. උත්තරේ කීය දෙන්නේ? 1.1 ඒකකය ඝන ඩෙසිමීටරයට මවුල. හරි තුසන් බලන්න. හරි. හදා ගන්නට පාඩු. තේරුනේ නැති තුසන් තේරෙනවා. හරි. හරි. දැන් හරිද? මේ ටික හදාගන්නකො. මේක හදන්න මීට වඩා පට්ට ලේසි ක්‍රමයක් තියෙනවා. බහුවර්ණ සඳහා තමයි සාමාන්‍යයෙන් අපි මේ කෙටි ක්‍රමය පාවිච්චි කරන්නේ. මේක හදාගන්න. ඉක්මන් කරලා හදන්න. හරි. දැන් මට උත්තර දෙන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් කෙනෙක්ගේ සාන්ද්‍රණය හොයන්න ඕන නම් මවුල සංඛ්‍යාව මොකක් කරා නම් හරියද? පරිමාවෙන් බෙදුවා නම් හරි. හරි කියනකො මේ ගැනීම සඳහා මොකද කරන්න ඕන? මවුල සංඛ්‍යාව හොයාගන්න. සාන්ද්‍රණය පරිමාවෙන් ගුණ කරන්න ඕන. එහෙනම් මවුල සංඛ්‍යාව සමානයි C යට. පැහැදිලිද? එහෙනම් මෙතන HCl ද්‍රාවණයට අදාළව මවුල සංඛ්‍යාව හොයන්න පුළුවන්. එයාගේ සාන්ද්‍රණය එයාගේ පරිමාවෙන් ගුණ කරන්න. මෙයාට අදාළ මවුල සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. එයාගේ සාන්ද්‍රණය එයාගේ පරිමාවෙන් ගුණ කරන්න. හරි. එහෙනම් මම මෙයාට අදාළව ලියනවා. මෙයාගේ මවුල සංඛ්‍යාව ලැබෙනවා. මෙයාගේ සාන්ද්‍රණය මෙයාගේ පරිමාවෙන් ගුණ කරපුවාම මෙයාට අදාළ මවුල සංඛ්‍යාව ලැබෙනවා. මෙයාගේ සාන්ද්‍රණය මෙයාගේ පරිමාවෙන් ගුණ කරපුවාම දැන් කියන මේ මවුල සංඛ්‍යා දෙක අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද? මෙයාගේ මවුල සංඛ්‍යාවගේ කී ගුණයක්ද මෙයාගේ මවුල සංඛ්‍යාව? කීයද? දෙගුණයක්. එහෙනම් මට කියන්න පුළුවන් මෙහෙම. මෙන්න මේ ලැබෙන උත්තරය දෙකෙන් ගුණ කරපුවාම මේ උත්තරයට මොකක් වෙනවද? සමාන වෙනවා. පැහැදිලිද? දැන් මෙතන එක එක්කෙනාගේ ද්‍රාවණය තුල පවතින මවුල සංඛ්‍යාව හොයන්න එයාලගේ සාන්ද්‍රණය එයාලගේ පරිමාව වලින් ගුණ කරලා. පැහැදිලිද? එතකොට HCl ද්‍රාවණයට අදාළ මවුල සංඛ්‍යාව ලැබෙනවා HCl වල සාන්ද්‍රණය HCl වල පරිමාවෙන් ගුණ කරපුවාම. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංඛ්‍යාව ලැබෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල පරිමාවෙන් ගුණ කරපුවාම. පැහැදිලිද? දැන් එහෙනම් මෙතන මවුල සංඛ්‍යාව එකක් වෙනකොට මෙතන මවුල සංඛ්‍යාව කී ගුණයක් වෙලාද? ඒ වගේ දෙගුණයක් වෙලා. එහෙනම් මේ මවුල සංඛ්‍යාව මේකට සමාන වෙනවා මේ ගුණිතය කීයෙන් ගුණ කරපුවාම ලැබෙන අගයටද? දෙකෙන්. හරි. එහෙනම් මට කියන්න පුළුවන් මේ දෙක සමානයි. මෙයා ගුණ කරන්න ඕන කීයෙන්ද? දෙකෙන්. එහෙනම් මෙන්න මෙහෙම සරල සම්බන්ධතාවයක් ගත්තා. හරි. මෙන්න මෙයාට අදාළව සාන්ද්‍රණය මම ගන්නවා C1 පරිමාව V1යි කියලා ගන්නවා. මෙයාට අදාළව සාන්ද්‍රණය C2 කියලා නම් කරනවා V2 කියලා නම් කරනවා. ඇයි මේ 1 2 කියලා දැම්මේ? නැත්තම් මෙයාට අදාළව ලියනවා CV කියලා. මෙයාට අදාළව CV කියලා ලියනවා. එතකොට දැන් සාන්ද්‍රණ දෙකනේ. කාගේ සාන්ද්‍රණයද දාන්නේ කියන එක අපිට ගැටලුවක්. මොකද දෙකේම C කියලා තියෙන නිසා. ඒ නිසා මේක වෙනසක් වෙන්න ඕන නිසා මේක එක ද්‍රාවණයක් මේක වෙනම ද්‍රාවණයක්. ඒ නිසා මේකේ තියෙන සංකේත අපි නම් කරගත කීය කියලාද? 2. මෙයා 1 කියලා නම් කරගත්තා. දැන් මේක පටල ගන්නෑ මේ තියෙන 1 2 එහෙම නෙමෙයි මේ තියෙන්නේ. මේ එකක් මේ වෙන එකක්. පැහැදිලිද? එහෙනම් මෙයාට අදාළ C1 V1 ගුණිතයෙන් ලැබෙනවා N1 කියන එක. මෙයාට අදාළ C2 V2 කියන ගුණිතයෙන් ලැබෙනවා N2 කියන එක. N2 නැවත දෙකෙන් ගුණ කරපුවහම මෙයාට මොකක් වෙනවද? සමාන වෙනවා. හරි. එහෙනම් C1 V1 සමානයි 2 ගුණ කිරීම C2 V2. පැහැදිලිද? හරි. සරලව කියනවා නම් මෙන්න මෙහිමයි සමීකරණය ගන්න කෙටිම ක්‍රමය. හරි. ඔය දැන් සමීකරණය හැදිච්ච විදිහ කිව්වේ කෙටියෙන්ම මෙන්න මෙහෙම මතක තියාගන්න. මෙයාට අදාළව CV ගුණිතයක් තියෙනවා. C1 V1 සමානයි මෙයාට අදාළවත් CV ගුණිතයක් තියෙනවා. ඒක ලියනවා C2 V2. මෙන්න මෙතන තියෙන ඉලක්කම මෙතෙන්ට එනවා. පැහැදිලිද? මෙතන තියෙන ඉලක්කම මෙතෙන්ට එනවා.
හරිනේ. දැන් කියන්නේ එහෙනම් සමීකරණය කොහොමද එන්නේ? C1 V1 සමානයි 2යි C2 V2. පැහැදිලිද? දැන් මෙතන එක ඉලක්කම මෙතනින් තිබ්බා කියලා අපි ඒක ලියන්නේ නෑනේ. පැහැදිලි නේද? එහෙනම් C1 V1 සමානයි C2 V2 කියලා ලියලා ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක මොකක් කරා නම් හරියද? මාරු කරගත්තා නම් හරියි. දැන් හිතන්නකෝ මෙතන 2 මෙතන 3 තියෙනවා. එහෙනම් කොහොමද සමීකරණය එන්නේ? මෙතන 2යි මෙතන 3යි. කොහොමද එන්නේ? 3ක් C1 V1 සමානයි 2ක් C2 V2. පැහැදිලිද? දැන් බලමු මේක දාලා ගාන හදන එක කොච්චර ලේසිද කියලා බලන්න. මෙයාගේ දැන් මොකක් දීලා තියෙනවද? පරිමාව දීලා තියෙනවා. මෙයාගේ සාන්ද්‍රණයේ පරිමාවයි දෙකම දීලා තියෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? වැයවන HCl වල සාන්ද්‍රණය කීයද කියලා. එහෙනම් කවුරු උක්ත කරගත්තා නම් හරියද? C1. හරි කියන්නේ එහෙනම් මේ සමීකරණයේ C1 උක්ත කරගත්තාම කොහොමද එන්නේ? 2ක් C2 V2 බෙදීම V1. හරි. 2 ගුණ කිරීම. C2 කියන්නේ කාගේ සාන්ද්‍රණයද? දැන් මේ 2 කියලා නම් කරේ කාට අදාළ දේවල්? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. එහෙනම් C2 කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය. V2 කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල පරිමාව. C1 කියන්නේ HCl වල සාන්ද්‍රණය. V1 කියන්නේ HCl වල පරිමාව. C2 තමයි හොයන්න යන්නේ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය මම දුන්නේ කීයක් කියලාද? කීයද? 0.4යි ඝන ඩෙසිමීටරයට මවුල. ගුණ කිරීම පරිමාව කීයද මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල? ඝන සෙන්ටිමීටර් 30යි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් සාන්ද්‍රණය ඒකක ඝන ඩෙසිමීටරයට මවුල වලින් තිබ්බහම පරිමාව ඝන සෙන්ටිමීටර වලින් තියාගෙන සුළු කරන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් නම් බෑ මවුල සංඛ්‍යාව හොයද්දී. හැබැයි මේක සමීකරණයේ දෙපැත්ත සමාන ලකුණ සමීකරණයේ දෙපැත්ත සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් වෙන්නේ මොකද්ද කියන්නේ? මේ පැත්තේ ඒකක මොකක්ද? ඒක තමයි මේ පැත්තේ තියෙනවා. එතකොට ඒකක සුළු වෙලා යනවා. පැහැදිලිද? දැන් මෙතෙන්ට අපි සෙන්ටිමීටර වලින් දැම්මොත් අපි හොයන්න යන්නේ පරිමාවක් නම් පරිමාව මොන වගේන් ලැබෙනවද? ඝන සෙන්ටිමීටර වලින් ලැබෙනවා. පැහැදිලිද? දැන් මෙහෙම මේ පැත්තේ සාන්ද්‍රණය මම දානවා ඝන ඩෙසිමීටරයට මවුල වලින්. මේ පැත්තේ සාන්ද්‍රණය දානවා මම ඝන සෙන්ටිමීටරයට මවුල වලින්. පුළුවන්ද? බෑ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ සමීකරණයට දත්ත ආදේශ කරද්දී සම්මත ඒකක තියෙන්න ඕන කියලා නීතියක් නැහැ. මොකද වෙන්න ඕන දේ දෙපස ඒකක සමාන වෙන්න ඕන. පැහැදිලිද? මෙයා සාන්ද්‍රණයේ ඒකක ඝන ඩෙසිමීටරයට මවුල නම් මෙයා ඝන ඩෙසිමීටරයට මවුල වලින් ගන්න ඕන. මෙයාගේ පරිමාව දාන ඝන සෙන්ටිමීටර නම් මෙයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර වලින් දාන්න ඕන. පැහැදිලිද? නැත්නම් ඝන සෙන්ටිමීටර දාලා අනිත් පැත්තේ ඝන ඩෙසිමීටර වලින් දාලා මේක සුළු කරන්න බෑ. හරි. එහෙනම් මෙතන දෙක ගුණ කිරීම සාන්ද්‍රණයේ 0.4යි ඝන ඩෙසිමීටරයට මවුල පරිමාව ඝන සෙන්ටිමීටර 30යි බෙදනවා කොච්චරද HCl වල පරිමාව ඝන සෙන්ටිමීටර 20යි. දැන් බලන්නකෝ මේ ඒකක සමාන වුණාම ඒකක මොකක් වෙනවද? කැපිලා යනවා. මේකට මෙයා කැපුණා දෙවරක් මේකට කීයද? 0.2යි 0.2 කියන එක 3ෙන් ගුණ කරපුවාම කීයද? 0.6යි 0.6 දෙකෙන් ගුණ කරපුවාම 1.2යි ඝන ඩෙසිමීටරයට මවුල. කෙලින්ම මේකෙන් එකපාරින්ම මොකක් කරන්න පුළුවන්ද? ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. හැබැයි මේක පාවිච්චි කරන්නේ බහුවර්ණ ප්‍රශ්න සඳහා. රචනාවලට මේක කෙලින්ම ගන්න බෑ. සාමාන්‍යයෙන් කෙලින්ම මෙහෙම රචනාවලට අහන්නෙත් නෑ. මීට වඩා අමාරුයි එක්සෑම් එකකට අහන රචනා ප්‍රශ්නේ. හරි. හරි. ලියගන්නකො මෙහෙම කෙටි ක්‍රමය මත් එක්කම ලියමු. කෙටි ක්‍රමය. හරි ලියන්න මෙහෙම. C සමානයි n බෙදීම v n සමානයි cv ගුණිතය. n සමානයි cv ගුණිතය. හරි. හරි. දැන් ආයෙ ලියන්න ප්‍රතික්‍රියාව. තුලිත විදිහ මතකයිනේ දෙකක් HCl ධන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් ධන H2O මෙතෙන් දෙකේ ඉලක්කමක් ආවා. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයේ පෙන්වන්න මේ දෙන කීයද? 2ට 1යි.
හරිනේ. මෙයා මං එක ද්‍රාවණයේ විදිහට සලකනවා, මෙයා දෙක කියන ද්‍රාවණයේ විදිහට සලකනවා. එතකොට මෙයාට අදාළව කොහොමද දෙන්නේ? C1 V1, මෙයාට අදාළ වෙන්නේ C2 V2. එහෙනම් දැන් මට සමීකරණය ලියන්න පුළුවන් මෙහෙම. සමීකරණය ලියන පොදු ක්‍රමය මතක තියාගන්න. C1 V1 සමානයි C2 V2 වෙනවා. මොකද වෙන්න ඕන? මෙන්න මෙතන තියෙන ඉලක්කම මෙයාට එන්න ඕන. ඒ කියන්නේ කෙනා මොකක් වෙනවාද මාරු වෙනවා. මෙතන තියෙන ඉලක්කම මෙතෙන්ට එන්න ඕන. හරි. එහෙනම් දැන් ආපහු සමීකරණය ලියුවොත් C1 V1 සමානයි 2 C2 V2ට. දැන් දත් ආදේශ කළ උත්තරේ ගන්න. ගාමින් ලියන්න. සමීකරණයට දත් ආදේශ කරද්දී දෙපස ඒකක සමාන විය යුතුය. සම්මත ඒකක තියෙන්න ඕන කියලා නීතියක් නැහැ. දෙපස ඒකක සමාන විය යුතුය. සමීකරණයට දත් ආදේශ කිරීමේදී දෙපස ඒකක සමාන විය යුතුය. දෙපස ඒකක සමාන විය යුතුය. හරි. දැන් අපිට ඕන කරන්නේ කෙලින්ම HCl වල සාන්ද්‍රණය, ඒ කියන්නේ C1 උක්ත කරගෙන ගාන හැදුවනම් හරි. සමීකරණයට දත් ආදේශ කිරීමේදී දෙපස ඒකක සමාන විය යුතුය. සමාන වෙනවා C2 V2 බෙදීම V1ට. ඒකකත් එක්කම දත් ආදේශ කරන්න. එතකොට පේනවා ඒක සුළු කරපුවාම 1.2 ඝන ඩෙසිමීටරට මවුල්. හරි. දැන් හදන්නකො ප්‍රශ්නාංක 3 ක්‍රම දෙකටම හදන්න. ප්‍රශ්නාංක 3. ක්‍රම දෙකක් දැන් කියලා දුන්නානේ. දෙකටම ප්‍රශ්නාංක 3 හදන්න. හරි. HCl ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 30ක් සම්පූර්ණයෙන් උදාසීන කිරීමට සාන්ද්‍රණය 0.4ක් වන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් 50ක් අවශ්‍ය වුණාලු. HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල වලින් කීයද කියලා අහනවා. එහෙනම් ඉස්සරවම කරන්න ඕන දේ මේ දෙනා මිශ්‍ර කරද්දී සිදුවන ප්‍රතික්‍රියාව ලියන්න ඕන. කොහොමද ප්‍රතික්‍රියාව වෙන්නේ? HCl පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා කවුද හදන්නේ? KCl කියන කෙනා සහ ජලය කියන කෙනා. හරි. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය කීයක් දෙන්නේ? 1:1:1:1යි. එකෙන් අදහස් කරන්නේ මොකද්ද? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් වැය වෙන්නේ යම් මවුල සංඛ්‍යාවක්ද? ඒකට අදාළ සමාන මවුල සංඛ්‍යාව තමයි කාගේ තියෙන්න ඕනද? HCl වලත් තියෙන්න ඕන. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණයේ පරිමාවයි තියෙනවා. කියන්නේ එහෙනම් කොහොමද ගාන හදන්නේ? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය සහ පරිමාව ඇසුරෙන් කාගේ මවුල ගාන හොයාගන්න පුළුවන්ද? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල. ඒ මවුල සංඛ්‍යාව කෙලින්ම HCl වල මවුල සංඛ්‍යාවට මොකක් වෙනවාද? සමාන වෙනවා. එතකොට දැන් HCl වල මවුල සංඛ්‍යාව දන්නවා, පරිමාව දන්නවා. එහෙනම් මොකද හොයන්න තියෙන්නේ HCl වල සාන්ද්‍රණය? පහළක දෙයක් නෙමෙයි. හරි. එහෙනම් මම ඉස්සරෝම හොයනවා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. 0.4යි මවුල තියෙනවා. කොච්චර පරිමාවකද? ඝන සෙන්ටිමීටර් 1000ක. මට ඕන කරන්නේ 50ක් තුල තියෙන මවුල ගන්න. 0.4 පහෙන් ගුණ කරොත් එහෙම නැත්නම් 4 වරක් 5 20යි. දශම ස්ථාන එකක් තිබ්බහම 2යි. 2 ගුණ කිරීම 10 ඍණ 2යි මවුල කියලා ලැබෙනවා. එහෙනම් මේ තමයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන. මේ මවුල ගාන HCl වල මවුල සංඛ්‍යාවට මොකද වෙන්නේ? සමාන වෙනවා. ඇයි සමාන වෙන්නේ? ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය අනේ ළමයි කියන්නේ තේ. මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන මේ මවුල සංඛ්‍යාව HCl මවුල ගානට කෙලින්ම මොකක් වෙනවද? සමාන. මොකද සමාන වෙන්න හේතුව? ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය 1:1යි සමානයි. ඉලක්කම් දෙක සමානයි කියන්නේ මේ දෙන්නගේ මවුල සංඛ්‍යාවල් කියන්න ඕනද? සමාන වෙලා තියෙන්න ඕන. හරි. එහෙනම් මම ලියනවා HCl මවුල සංඛ්‍යාව කෙලින්ම සමානයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානට. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන 2 ගුණ 10. ඊට පස්සේ මම කෙලින්ම හොයනවා HCl වල. හරි.
කියන්න බලන්න HCl වල සාන්ද්‍රණය හොයන්න මොකද කරන්න ඕන? දැන් HCl වල මොනවද දන්නවද අපි? කියන්න මවුල සංඛ්‍යාව දන්නවා. HCl වල අයියෝ HCl වල මවුල සංඛ්‍යාව දන්න HCl වල පරිමාවක් දන්නවා. ඒ පරිමාව දීලා තියෙන්නේ මොන වගේද? ඝන සෙන්ටිමීටර වලින්. ඒ නිසා මවුල සංඛ්‍යාව ඝන සෙන්ටිමීටර් 30න් බෙදුවොත් කෙලින්ම මට උත්තරේ ලැබෙන්නේ ඝන සෙන්ටිමීටරයට මවුල වලින්. නමුත් මං හොයන්න ඕන ඝන ඩෙසිමීටරයට මවුල වලින්. ඒ නිසා මවුල සංඛ්‍යාව 30න් බෙදලා 1000න් ගුණ කරනවා. හරි. එහෙනම් HCl වල සාන්ද්‍රණය සමානයි බෙදනවා 30යි ඝන සෙන්ටිමීටර වලින් ගුණ කරනවා 1000යි. හරි. මෙතන ධන දෙකක් යනවා. එතකොට මෙතන තව බිංදුවක් ඕක ඉතින් ඉවරයක් වෙන්නේ නැහැ. 0.66666 කියලා දිගටම එනවා. හරි. මේ උත්තරය ආපහු උස්සන්න බලන්න. හරි. දැන් දෙවෙනි ක්‍රමයට හදනවා නම් මොකද සමීකරණ C1 B1 සමානයි C2 B2. හරි. ඉක්මන් කරලා සම්පූර්ණ කරගන්න. සම්පූර්ණ කරලා අනිත් ක්‍රමෙත් ඕන ලියාගෙන දෙවෙනි ක්‍රමය කියලා. C1 B1 සමානයි C2 B2. අපි දැක්ක ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාත 1:1නේ ආවේ. ඒ නිසා කෙලින්ම මෙහෙම ගන්න පුළුවන්. B1 සමානයි C2 බෙදීම B2 බෙදීම C1. අනේ අපෙන් අහන්නේ C1 නේ. V1 C2 යගේ 0.4යි ඝන ඩෙසිමීටරයට මවුල. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ඝන සෙන්ටිමීටර් 50ක් කරන් තියෙනවා. පරිමාව මෙයාගේ ඝන සෙන්ටිමීටර් 30යි. 5/4 20යි. ඒ කියන්නේ 0.0 එහෙම නැත්නම් 5/4 20යි කියලා කියන්නේ දශම ස්ථානයක තිබ්බහම 2 බෙදීම 3යි ඝන ඩෙසිමීටරයට මවුල. ඒ කියන්නේ ආයෙත් අරගෙන තමයි 0.666යි ඝන ඩෙසිමීටරයට මවුල. හරිනේ? හරි. ඔන්නක ප්‍රශ්නංක 2 H2SO4 ද්‍රාවණයක් සාන්ද්‍රණය 0.4යි ඝන ඩෙසිමීටරයට මවුල. ඝන සෙන්ටිමීටර් 20ක් සම්පූර්ණයෙන් උදාසීන කරන්න. ඒ කියන්නේ මේත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් පාවිච්චි කරනලු සාන්ද්‍රණය 0.2යි ඝන ඩෙසිමීටරයට මවුල. අපෙන් අහන්නේ මෙයාගෙන් අවශ්‍ය වන පරිමාව කීයද කියලා. ඉතින් මේ දෙන අතර ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවනේ. එහෙනම් ඉස්සරව මොකද කරන්න ඕන? ප්‍රතික්‍රියාව ලියලා සමීකරණය තුලනය කරගන්න ඕන. හරි. ප්‍රතික්‍රියාව ලියුවොත් කොහොමද එන්නේ? H2SO4 ප්‍රතික්‍රියා කරනවා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. හරි. කියන්න බලන්න. ප්‍රතිඵල විදිහට මොනවද ලැබෙන්නේ? H2SO4 පොටෑසියම් නෙවෙයි සෝඩියම් නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක නාතියි. හරි. H2SO4 ප්‍රතික්‍රියා කරනවා කාත් එක්කද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. ප්‍රතිඵල විදියට කවුද හදලා දෙන්නේ? සෝඩියම් සල්ෆේට් කියන කෙනා හදනවා. ඊට අමතරව කවුරු හදනවද? H2O කියන කෙනා හදනවා. සමීකරණය තුලනය කරද්දී සෝඩියම් දෙකක් තියෙන නිසා මෙතන දෙකක් දාන්න වෙනවා. H පරමාණු 4යි. ඒ නිසා මෙතන දෙකක් දාන්න වෙනවා. සල්ෆේට් කාණ්ඩ සමානයි. හරි. එහෙනම් දැන් සමීකරණය මොකක් වුණාද? තුලනය වුණා. හරි. බලන්නකෝ දැන් මේ දෙනගේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය කීයක් තියෙන කියලා? කීයද අනුපාතය? 1:2යි. හරි. දැන් ඉතින් ලියන මහත්තුරු වගේ ලියන්නේ නැහැ. මෙහෙ බලාගන්න. ලියනවා දමාගෙන. දැන් හදන්න වෙලාව දුන්නනේ. හරි. දැන් මොකද මේකේ අනුපාතය 1:2යි කියන එකෙන් අදහස් කරන්නේ? කට ඇරලා උත්තර දෙන්න ඉතින්. මවුල අනුපාතය 1:2යි. මොකද අදහස? සල්ෆියුරික් වලින් මවුලයක් ඉතිරි නැතිව ප්‍රතික්‍රියා කරන්න නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මවුල දෙකක්වත් ඕන. දෙකක්ද දෙකක්වත්ද? තුනක් තිබ්බොත්. දැන් කඩේට යනවා. අයිස් එක රුපියල් 10යි. මං ගාව 20යි තියෙන්නේ. දැන් ගන්න බෑ අයිස් එක. අයිස් එකක් කීයද? කීයද අයිස් එක? 10යි. මං ගාව කීයක් තියෙන්නේ? 20යි. ගන්න බැයිද? පුළුවන්. පැහැදිලිද? එහෙනම් මේකෙන් අදහස් කරන්නේ සල්ෆියුරික් වලින් මවුල එකක් ඉතිරි නැතුව ප්‍රතික්‍රියා කරන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් අඩුම තරමේ මවුල දෙකක්වත් තියෙනවා. එහෙම නැත්නම් ඔකේ අනිත් පැත්තට බැලුවොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මවුල දෙකක්
ඉතිරි නැතුව ප්‍රතික්‍රියා කිරීම සඳහා සල්ෆියුරික් වලින් මවුල කීයක්වත් තියෙන්න ඕනද? එකක්වත් තියෙන්න ඕන. පැහැදිලිද? හරි. දැන් එහෙනම් මෙතනදී හොඳට බලන්න දැන් මේ දීලා තියෙන දත්ත දිහා. සල්ෆියුරික් වල සාන්ද්‍රණය සහ සල්ෆියුරික් වල පරිමාව තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය තියෙනවා අවශ්‍ය වන පරිමාව කීයද කියලා යහන්නේ. හරි. දැන් ගාන හදන විදිහ ඔයාලා මට කියන්න බලන්න. කොහොමද හදන්නේ? ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය දන්නවා. කොහොමද එන හදන්නේ? ඉස්සරෝම හොයාගන්නවා අපි ගාව තියෙන අදගොළු බිහිරි පහසලක්ද? කියනවල මොනවද හොයන්නේ ඉස්සරෝම? සල්ෆියුරික් වල මවුල සංඛ්‍යාව. ඒ කියන්නේ මේ සංඛ්‍යාව දන්නවනේ. ඒ ගාන වගේ කී ගුණයක්ද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් අවශ්‍ය වෙන්නේ? දෙගුණයක්. එහෙනම් මම ඉස්සලා හොයනවා අපි ගාව තියෙන H2SO4 මවුල ගාන. ඊට පස්සේ මට කියන්න පුළුවන් අවශ්‍ය වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන කියන්නේ සල්ෆියුරික් මවුල ගාන වගේ දෙගුණයකට. එහෙනම් දැන් මොකක් අපි දන්නවද? අවශ්‍ය වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල ගාන දන්නවා. මොකක් දීලා තියෙනවද? සාන්ද්‍රණයක් දීලා තියෙනවා. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? පරිමාව. හරි. හදමු නැති අය ඔය පිළිවෙලට හදන්න ඉක්මන් කරලා. ඉස්සරෝම හොයන්න ඕන සල්ෆියුරික් මවුල සංඛ්‍යාව. ඊළඟට හොයන්න ඕන අවශ්‍ය කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන. ඊට පස්සේ කෙලින්ම හොයන්න ඕන පරිමාව. දැන් මේව පුළුවන් වෙන්න ඕන. මට පේන්නේ නම් මේ පන්තියේ හදන ගණන් එහෙම ගෙදර ගිහිල්ලා හදන්න නැති ගාණයි. ගණන් හදන්න නැතුව ඔයාලා හිතනවා නම් සස්පෙල ගොඩ යන්න පුළුවන් කියලා ඉතින් ඒක නිකන් සිහිනයක් පමණයි ඈ. පන්තියේ කරන දේවල් ටික නැවත ගෙදර ගිහිල්ලා කරන්න ඕන. නැත්නම් ඉතින් දෙවෙනි සැරයක් තුන්වෙනි සැරයක් හරි නැත්නම් නාකි වෙනකන් හරි එක්සෑම් ලියලියා ඉන්න පුළුවන්. උසස් පෙළ කීපාරක් කරන්න දෙනවද? කීපාරද? මැරෙනකන් ලියන්න පුළුවන්. පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි කැම්පස් ගන්නේ ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි කියන ෂයි තුනෙන් විතරයි. හරි අපිට ෆෝර්ත් ෂයි එක හතරවෙනි සැරයක් ලියන්න පුළුවන්. නමුත් කැම්පස් යන්න බෑ. හොයන්න ඕනේ H2SO4 මවුල සංඛ්‍යාව. දැන් වැඩ නවත්තන්න හැමෝම පෑන් ටික පොත් උඩින් තියන්න. කියන දේ අහන්න ඕන. හොඳ කෙලින් කරගන්න. හොඳට. දැන් මෙහෙ බලන්න. හරි. H2SO4 මවුල ගාන හොයන්නයි යන්නේ. සාන්ද්‍රණය කීයද? දැන් මම කට වහගෙන ඉන්න කියලා කිව්වේ නෑ. සාන්ද්‍රණය කීයද? කතා කරන්න ළමයි මේ පැත්ත කතා කරන්නෙම නෑ. කීය සාන්ද්‍රණය? 0.4යි ඝන ඩෙසිමීටරට මවුල. මොකද එකෙන් අදහස් කරන්නේ? ඝන ඩෙසිමීටරයක් තුල මවුල කොච්චරක් තියෙනවද? 0.4. ඝන ඩෙසිමීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර නම් කීයක්ද? 1000ක්. එහෙනම් මොකද මේකෙන් අදහස් කරන්නේ? අනිත් කාරණය ඝන සෙන්ටිමීටර් 1000ක් තුල මවුල 0.4ක් තියෙනවා. කීයක්ද අරන් තියෙන්නේ? 20ක්. එහෙනම් මම හොයාගන්න ඕන කීයක් තුල තියෙන මවුල ගානද? 20ක් තුල තියෙන මවුල ගාන. 0.4යි මවුල තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක් තුල වැය වෙලා තියෙන්නේ නැත්නම් අරන් තියෙන ඝන සෙන්ටිමීටර් 20යි. එහෙනම් මේක සුළු කරොත් කෙලින්ම ඝන සෙන්ටිමීටර් කීයක් තුල තියෙන මවුල ගාන දෙන්නේ? 20ක් තුල තියෙන මවුල ගාන. මේ බිඳුවට මෙයා කැපෙනවා 0.4 දෙකෙන් ගුණ කරොත් 0.8 ගුණ කිරීම 10 ඍණ 2යි මවුල කියලා ලැබෙනවා. එහෙනම් මේ තමයි අපි ගාව තියෙන මොන මවුල සංඛ්‍යාවද? මේ කියනවා මේ මතක නැහැ. මේ මොන මවුල ගානද හෙව්වේ? H2SO4 මවුල ගාන. මේ දෙන අතර ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය කීයද? 1ට 2යි. මොකද එකෙන් අදහස් කරන්නේ? සල්ෆියුරික් වලින් මවුලයක් කතා කරමු. මවුලයක් ඉතිරි නැතුව ප්‍රතික්‍රියා කරන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මවුල. එහෙනම් අවශ්‍ය කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගාන කියන්නේ සල්ෆියුරික් ගාන මොකක් කරපුවම ලැබෙන අගයටද? දෙකෙන් ගුණ කරපුවම ලැබෙන අගයට. හරි ඊට පස්සේ මම ආයෙ ලියා ගන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන සමානයි H2SO4 මවුල ගාන ගුණ කිරීම කීයටද? 2. සල්ෆියුරික් වල මවුල ගාන මෙතන හොයාගත්තනේ 0.8 ගුණ කිරීම 10 ඍණ 2යි මවුල ගුණ කරනවා 2. කීයද? 1.6 ගුණ කිරීම 10 ඍණ 2යි මවුල. දැන් මගෙන් අහන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල ගානද අවශ්‍ය කරන පරිමාවද? අවශ්‍ය කරන පරිමා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය දීලා තියෙනවා. කීයද? 0.2යි ඝන ඩෙසිමීටරට මවුල. දැන් සාමාන්‍යයෙන් මම ඔයාලට කියලා තියෙනවා සාමාන්‍යයෙන් මම අර පැහැදිලි කරන්නේ සමීකරණ වලින් ගණන් හදන්න නෙමෙයි. හරිද? මේක තේරුම් ගන්න ඕන මොනවද මේක ඇස්සේ තියෙන්නේ කියලා. එතකොට අපිට ගාන කොයි විදිහට කරකවලා දුන්නත් හදන්න පුළුවන්. හරි. මෙහි ඉඳලා කියවගෙන යමු. මොකද මේකෙන් අදහස් කරන්නේ? මේ පැත්තේ ඉඳලා කියවගෙන ආවොත් කට ඇරලා උත්තර දෙන්න. ඝන ඩෙසිමීටරයක් තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මවුල 0.2ක් තියෙනවා. ඝන ඩෙසිමීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර නම්
1000. එහෙනම් ඝන සෙන්ටිමීටර් 1000ක් තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මවුල 0.2. මම මෙහි ඉඳලා කියවගෙන ගියොත් මොකද අදහස? මවුල 0.2ක් තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ඝන සෙන්ටිමීටර් 1000ක් තුල. පැහැදිලිද? මවුල කොච්චරක්ද? 0.2ක් තියෙන්නේ 1000ක. එහෙනම් මට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් 0.2යි නම් ඕන කරන්නේ කොච්චර පරිමාවක් ගන්න වෙයිද? ඝන සෙන්ටිමීටර් 1000ක්. පැහැදිලිද? දැන් මම කොච්චරද ගන්න යන්නේ? 1.6 ගුණ කිරීම 10^2. එහෙනම් මට එකපාරින් මෙහෙම ලියන්න පුළුවන්. අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව 0.2 මවුල ඕන නම් කොච්චරද ගන්න ඕන? 1000ක්. මට දැන් ඕන වෙලා තියෙන්නේ කොච්චරද? 1.6 ගුණ කිරීම 10^2. හරිද? හරි. මේ 10^2ට මෙතන 10 ධන 2ක් යනවා. 1.6 10න් ගුණ වුණාම කීයද? 16යි. දැන් එහෙනම් කීයද එන්නේ? මේ මවුල වලට මේ මවුල කැපෙනවා 16යි ඝන සෙන්ටිමීටර් බෙදීම 0.2. ඒ කියන්නේ 160 කීයෙන් බෙදුවා නම් හරියද? දෙකෙන් බෙදුවා නම් හරි. ඒව තේරෙනව නේද? මොකද? 16 බෙදීම 0.2යි කියලා කියන්නේ 160 බෙදීම 2යි. කොහොමද ගත්තේ? ඉතින් උඩත් 10න් ගුණ කරා යටත් 10න් ගුණ කරා. 162න් බෙදපුවම කීයක් කියලා දෙන්නේ? 80යි ඝන සෙන්ටිමීටර්. පැහැදිලිද? දැන් බලන්න මම අර මෙතන කොහෙවත් c සමාන n බෙදීම v කියන සමීකරණය දාගෙන ගණන් හදන්න ගියාද? නැහැ. එහෙන් පුරුදු වෙන්න එපා. මේවත් තේරුම් ගන්න. මොකද මේකේ තියෙන්නේ කියන එක. එතකොට ඕන විදිහකට ගණන් හදන්න පුළුවන්. මෙන්න මේක තමයි මේ ගණන තියෙන වැදගත්ම පොයින්ට් එක. මෙන්න මේ සාන්ද්‍රණයේ තියෙන ඒකකය එහෙම නැත්නම් මේ සාන්ද්‍රණය මෙහි ඉඳලා කියවපුවහම මොකද්ද තේරෙන්නේ සහ මෙහි ඉඳලා කියවපුවම තේරුම් ගන්න පුළුවන් මොකද්ද කියන එක වෙන වෙනම පැහැදිලි වෙන්න ඕන. එක සැරයක් කියන්නේ. මෙහි ඉඳලා කියවගෙන આવොත් මොකද අදහස? ඝන ඩෙසිමීටරයක් තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මවුල 0.2ක් තියෙනවා. ඝන ඩෙසිමීටර කියන්නේ ඝන සෙන්ටිමීටර නම් 1000. ඒ කියන්නේ 1000ක් තුල 0.2ක්. අනිත් පැත්තට කියවගෙන ගියොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මවුල 0.2ක් තියෙන්නේ කොච්චරක් තුලද? 1000ක් තුල. 0.2ක් ඕන නම් කීයද ගන්න ඕන? 1000යි. මට දැන් කීයක්ද ඕන? 1.6 ගුණ කිරීම 10^2. පැහැදිලිද? හරි. සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ අපේ අර දෙවෙනි ක්‍රමයටත් හදන්න. මොකද අපේ දෙවෙනි ක්‍රමේ c1 v1 සමානයි c2 v2. හරි. මම ගල හදාගන්න. මේ හදන ගණන් ගෙදර ගිහිලා තව සැරයක් හදන්න ඕනමයි. නැත්තම් හරියන්නේ නැහැ. මකනවා මේ ටික. දෙවෙනි ක්‍රමයට හදලා බලමු. දෙවෙනි ක්‍රමය කියලා කියන්නේ අපේ අර c1 v1 සමානයි c2 v2 කියන සමීකරණය දාලා හදන එක. හරි. කියන්නේ කොහොමද එන්නේ එහෙනම්? අපි සාමාන්‍යයෙන් ලියනවා මෙහෙම c1 v1 සමානයි c2 v2. ඊට පස්සේ මොකද කරන්නේ? ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක මාරු කරනවා. කීයද මෙතන ඉලක්කම? 2 එකනවා මෙතෙන්ට. මෙතන 1 එකනවා මෙතෙන්ට. එහෙනම් කොහොමද සමීකරණය තියෙන්නේ? දෙකක් c1 v1 සමානයි c2 v2. 1 කියලා ගත්තේ සල්ෆියුරික්, 2 කියලා ගත්තේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් මගෙන් අහන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල පරිමාව. ඒ කියන්නේ කෙලින්ම කවුරු උක්ත කරගත්තා නම් හරියද? v2 උක්ත කරගන්න. සාමාන්‍යයෙන් ඔයාලා කරන තවත් ලොකු වැරද්දක්. මේක එහෙන අපරාධ වැඩ. මේ විදිහට සමීකරණය ලියලා චුට්ටක් බලගන්න. සමීකරණය ලියනවා මෙහෙම. ලියපු ගමන් ඊළඟට මොකද කරන්නේ? v2 උක්ත කරන එකද ඔයාලා කරන්නේ? දත්ත ආදේශ කරන එකද? දත්ත ආදේශ කරන එකනේ. ඒක කරන්න එපා. හේතුව දත්ත ආදේශ කළා ආපහු ඊළඟ පියවරේ ආයෙ මොකක් කරනවද? ආයෙ v2 උක්ත කරනවා. තේරුම් ගන්න නෑනේ. හරි ඒ නිසා සමීකරණ ඉස්සලා ලියන්න. ලියලා අපි හොයන්න යන්නේ මේකේ v2නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල පරිමාව. එහෙනම් v2 උක්ත කරලා සමීකරණය ආයෙ හදාගන්න. කියන බලන්න v2 උක්ත කරලා සමීකරණය හදාගත්තොත් කොහොමද එන්නේ? v2 සමානයි 2ක් c1 v1 බෙදීම c2. දැන් දත්ත ආදේශ කරන්න. 2 ගුණ කිරීම සල්ෆියුරික් වල සාන්ද්‍රණය 0.4යි ඝන ඩෙසිමීටරයට මවුල ගත්ත පරිමාව ඝන සෙන්ටිමීටර් 20යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය 0.2යි ඝන ඩෙසිමීටරයට මවුල. මෙයාට මෙයා කැපෙනවා 0.2 ඒවා මේකට 2යි දෙවරක් 2 4යි හතරවරක් 2 8යි. ඒ කියන්නේ කීයද? 80යි ඝන සෙන්ටිමීටර්. හරි. එතකොට කෙලිම එක පියවරක් අඩු වුණානේ. නැත්තම් ඔයාලා මේ විදිහට සමීකරණය ලියලා දත්ත ආදේශ කළා ආපහු මේ පියවරට ගිහින් තමයි ආයෙ ගාන හදන්නේ. ඊට වඩා ලේසි අපිට ඕන කියන උක්ත කරගෙන ඊට පස්සේ දත්ත ආදේශ කරලා සුළු කරලා ගන්න. හරි. දැන් එන්නකො නෝට් එකට. නෝට් එකේ උකට දාලා තව ගානක් දෙකක් හදලා අපි ගිය සතියේ ටියුට් එකට යනවා. ගිය සතිය කියන්නේ පළවෙනි ටියුට් එකට.
රසායනික ගණනය කියන්නේ ඉතින් තනිකර ගණන් හැදිල්ලක් තමයි ඈ. ඒක ඇති තියරියක් නෑ මහලුකුවට. ගණන් හදලා ප්‍රැක්ටිස් එකක් ගන්න ඕන. මොකද රසායනික ගණනය හරියට බැරි වුණොත් කෙමිස්ට්‍රි වල ෆිසිකල් කෙමිස්ට්‍රි කියන කොටස බෑ. භෞතික රසායනික කියන කොටස. හරිනේ? හරි. ලියාගෙන මාතෘකාවක්. මාතෘකාවක් ලියන්න. රසායනික සංඝටක දෙකක් මාතෘකාව රසායනික සංඝටක දෙකක් ප්‍රතික්‍රියා කිරීම හා සම්බන්ධ ගැටලු. රසායනික සංඝටක දෙකක් ප්‍රතික්‍රියා කිරීම හා සම්බන්ධ ගැටලු. රසායනික සංඝටක දෙකක් ප්‍රතික්‍රියා කිරීම හා සම්බන්ධ ගැටලු. හරි. ලියන කෙලින්ම උදාහරණ ගණනක් ලියමු. සාන්ද්‍රණය 0.6යි 0.6යි ඝන ඩෙසිමීටරයට මවුල වන 0.6යි ඝන ඩෙසිමීටරයට මවුල වන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කොහොමද ලියන්නේ Ca OH කණ කීයක් එනවද 2යි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 30ක් සමග සාන්ද්‍රණය 0.2යි ඝන ඩෙසිමීටරයට මවුල වන සාන්ද්‍රණය 0.2යි ඝන ඩෙසිමීටරයට මවුල වන HCl ද්‍රාවණයක් ප්‍රතික්‍රියා කරවන ලදී. HCl ද්‍රාවණයක් ප්‍රතික්‍රියා කරවන ලදී. HCl ද්‍රාවණයක් ප්‍රතික්‍රියා කරවන ලදී. හරි රෝම ඉලක්කම් දාලා ලියාගෙන යන්. රෝම ඉලක්කම් 1 සිදුවන ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණය ලියන්න. සිදුවන ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණය ලියන්න. සිදුවන ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණය ලියන්න. 2 ආරම්භක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාව සොයන්න. ආරම්භක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල සංඛ්‍යාව සොයන්න. 3 ප්‍රතික්‍රියාව සඳහා අවශ්‍ය HCl මවුල සංඛ්‍යාව සොයන්න. 4 අවශ්‍ය HCl පරිමාව සොයන්න. 5 සෑදෙන කැල්සියම් ක්ලෝරයිඩ් මවුල සංඛ්‍යාව සොයන්න. මවුල සංඛ්‍යාව සොයන්න. හරි. විනාඩි 5ක් දෙන්නම් ගාන හදන්න. මං එනවා ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න. බය වෙන්න එපා. බෙහෙත් මේ ලෙඩ හැදුනොත් අවසන් අතර වෙන බෙහෙත් ලියලා දෙන්න. හරි. කතා බෑ බලගන්න. මොන ද්‍රාවණයද අපි ගාව තියෙනවා කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කීයද දුන්නේ? කියන්න. සාන්ද්‍රණය 0.6යි ඝන ඩෙසිමීටරයට මවුල. පරිමාව කොච්චරද මේකේ? ඝන සෙන්ටිමීටර් 30යි.
මෙයා ප්‍රතික්‍රියා කරනු කාත් එක්කද HCl එක. HCl වල සාන්ද්‍රණය මන් දුන්නේ 0.2යි ඝන ඩෙසිමීටරට මවුල්. හරි. මම අහපු ප්‍රශ්න ටික කියන්න. මොකද මම ඉස්සෙල්ලා ඇහුවේ සිදුවන ප්‍රතික්‍රියාවට අදාළ තුලිත සමීකරණය. මේකේ ධන අයනීය කැල්සියම් ඍණ අයනීය OH ධන අයනීය H ඍණ අයනීය Cl. Cl ඍණ කියන කෙනා. එතකොට එකතු වෙන්නේ කවුද? ධන අයනය මේකේ තියෙන ඍණ අයනයත් එක්ක. එහෙනම් කැල්සියම් එකතු වෙන්නේ Cl එක කවුද හදන්නේ? කැල්සියම් ක්ලෝරයිඩ්. H ධන එකතු වෙන්නේ OH ඍණත් එක්ක කවුද හදන්නේ? H2O. එහෙනම් මේ තමයි ප්‍රතික්‍රියාව. හැබැයි මේක තාම මොකක් කරේ නැද්ද? තුලනය කරේ නෑ. පැහැදිලිද? හරි දැන් කියන්න මොකද කරන්න ඕන තුලනය කරන්න මේක දැක්ක ගමන් තේරෙනවා Cl කී දෙනෙක් ඉන්නවද? දෙන්නයි. ඒ නිසා මම HCl ඉස්සරහින් දෙකේ ඉලක්කමක් ලියනවා. H පරමාණු ගාන 4ක් වෙන නිසා මෙතන දෙකක් දානවා. දැන් සමීකරණය තුලනය වෙලා තියෙනවා. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයත් ඕනනම් මම ඔහොමම ලියලා දාන්නම් 1ට 2ට 1ට 2යි. මම ඊළඟට අහපු ප්‍රශ්නේ තමයි ප්‍රතික්‍රියාව සඳහා යොදාගත්ත කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල ගන්න. මොනවද දීලා තියෙනවද? සාන්ද්‍රණය සහ පරිමාව දීලා තියෙනවා. එහෙනම් අපිට කෙලින්ම කාගේ මවුල ගන්න හොයන්න පුළුවන්ද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල ගන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න සමානයි සාන්ද්‍රණය 0.6යි ඝන ඩෙසිමීටරට මවුල්. අපිට ඕන කෙලින්ම ලියනවා මෙහෙම ලියන්න පුළුවන්. 0.6 ගුණ කරනවා කියන්ද 10^3න් නැවත ගුණ කරනවා කියන්ද 30යි. හරිනේ නේ? 0.6 1000න් බෙදනවා කියන එක තමයි 0.6 10^3න් ගුණ කරනවා කියලා කියන්නේ. දැන් මේ වගේ එකක් සුළු කරන්නේ කොහොමද කියලා බලාගන්න. 0.6 කීයෙන්ද ගුණ කරන්න ඕන? 30න් නේ. ඒ කියන්නේ 10න් ගුණ කරලා 3න් ගුණ කරා නම් හරිනේ. 0.6 10න් ගුණ කරොත් කීයද? 6යි. 6 වරක් 3 18යි. කෙලින්ම මේක තියන්න. 18 ගුණ කිරීම 10^3යි මවුල. හරි මේ තමයි මොන මවුල සංඛ්‍යාවද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල ගන්න. ඊළඟට මම ඇහුවේ මේ සඳහා අවශ්‍ය වෙන HCl මවුල ගන්න. මොන අනුපාතයක්ද තියෙන්නේ? 1ට 2 මවුල අනුපාතයක්. ඒ කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සංඛ්‍යාවගේ කී ගුණයක් HCl අවශ්‍යද? 2 ගුණයක්. එහෙනම් මම ඉස්සලා මේ සම්බන්ධතාවය ලියනවා. HCl මවුල සංඛ්‍යාව සමානයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල ගන්න ගුණ කරන්න ඕන කියන්න 2. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න 18 ගුණ කිරීම 10^3යි. ඒක ගුණ කරනවා 2. 18 වරක් 2 36 ගුණ කිරීම 10^3යි මවුල. එහෙනම් මේ තමයි අවශ්‍ය කරන මොන මවුල ගන්නද? HCl මවුල ගන්න. ඊළඟට මම ඇහුවේ අවශ්‍ය කරන HCl පරිමාව. මේ බලන්න මේක. මෙහි ඉඳලා මේක කියවගෙන ගියොත් මොකද්ද අදහස් කරන්නේ? ඝන ඩෙසිමීටරයක් තුල මවුල 0.2ක් තියෙනවා. අනිත් පැත්තට කියවුවොත් මවුල 0.2ක් තියෙන්නේ ඝන ඩෙසිමීටරයක් තුල. එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර 1000ක් තුල. එහෙනම් 0.2ක් ඕන නම් කොච්චරද ගන්න ඕන? 1000ක් නේ. දැන් මට ඕන කරලා තියෙන්නේ කොච්චරද? 36 ගුණ කිරීම 10^3. දැන් අනිත් එක මම සමහරු මේක මෙහෙම ලියලා ආපහු දශම ස්ථාන තියලා බින්දු ගොඩාක් ලියනවා. එපා. කරුමෙට හරි හිතනකො 10^9ක් වගේ එකක් එනවා. බින්දු ලියලා විතරයි ඉන්න වෙන්නේ. හරි. උසස් පෙළ නැතුව පහවසර ශිෂ්‍යත්වෙ නෙමෙයි. ඒ නිසා මේක මෙහෙම තියන්න ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට අපෙන් අහන්නේ අවශ්‍ය කරන HCl පරිමාව. HCl පරිමාව ලැබෙනවා මෙහෙම. 0.2යි මවුල අවශ්‍ය නම් අපි ගන්න ඕන ඝන සෙන්ටිමීටර් 1000ක්. මට ඕන කරලා තියෙන්නේ 36 ගුණ කිරීම 10^3ක්. මේ මවුල කැපෙනවා. මේ 1000ට මේ 10^3 මොකක් කරන්න පුළුවන්ද? කපලා දාන්න පුළුවන්. හරි. දැන් තියෙන කීය බෙදීම කීයද? 36 බෙදීම 0.2යි උත්තරේ එන්නේ මොන වගේද? ඝන සෙන්ටිමීටර්. මේ දශම ස්ථානයේ නැති කරගන්න දෙකම 10න් ගුණ කරනවා. ඒ කියන්නේ 360 බෙදීම 2 කීයද? 180යි. හරි. 180යි ඝන සෙන්ටිමීටර්. එහෙනම් මේ තමයි මොන පරිමාවද අවශ්‍ය කරන HCl පරිමාව. මොකද මම අන්තිමේට ඇහුවේ හැදෙන කැල්සියම් ක්ලෝරයිඩ් මවුල ගන්න. හරි මේ බලන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චරයිද? කීයද? 18 ගුණ කිරීම 10^3යි. මෙයයි ගාන 36 ගුණ කිරීම 10^3යි. ඒ කියන්නේ මොන අනුපාතයෙන් තියෙනවද? මොන අනුපාතයෙන් තියෙනවද? 1ට 2 අනුපාතයෙන් තියෙනවා. 1ට 2 අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරොත් මෙයා කොච්චරක් හැදෙනවද? 1ට 2ට 1යි. තවත් සරලව කියනවා නම් මෙන්න මෙතන ඉලක්කම මේ ඉලක්කමන මොකක් වෙලාද සමාන වෙලා. එහෙනම් වැය වෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන හැදෙන කැල්සියම් ක්ලෝරයිඩ් මවුල ගානට මොකක් වෙනවාද සමාන වෙනවා. තේරුණාද? එහෙනම් ඉස්සෙල්ලා සම්බන්ධතාවය ලියන්න ඕන මෙහෙම. කැල්සියම් ක්ලෝරයිඩ් මවුල ගාන සමානයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානට
කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන කීයද? 18 ගුණ කිරීම 10 ඍණ 3යි මවුල. හරි මේ ඔක්කොම හරියට උස්සන්න බලන්න. හරි. ලියගන්න තව ගානක්. ලියන්න. ඝන අවස්ථාවේ ඇති ඇලුමිනියම් 5.4 ග්‍රෑම් 5.4ක් සාන්ද්‍රණය 0.4යි ඝන ඩෙසිමීටරයට මවුල 0.4යි ඝන ඩෙසිමීටරයට මවුල වන HCl ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කරවන ලදී. HCl ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කරවන ලදී. එහිදී ඇලුමිනියම් ක්ලෝරයිඩ් මොකද සූත්‍රය? AlCl3 ඇලුමිනියම් ක්ලෝරයිඩ් සහ H2 වායුව ලැබුණි. ඇලුමිනියම් ක්ලෝරයිඩ් සහ H2 වායුව ලැබුණි. හරි. රෝමි ලක්කම් 1. ප්‍රතික්‍රියාවට අදාළ තුලිත රසායනික සමීකරණය ලියන්න. ප්‍රතික්‍රියාවට අදාළ තුලිත රසායනික සමීකරණය ලියන්න. 2 ප්‍රතික්‍රියාවට අවශ්‍ය HCl පරිමාව සොයන්න. ප්‍රතික්‍රියාවට අවශ්‍ය HCl පරිමාව සොයන්න. රෝමිනකන් 3 සෑදෙන H2 මවුල සංඛ්‍යාව සොයන්න. සෑදෙන H2 මවුල සංඛ්‍යාව සොයන්න. වරහන් ඇතුලේ ඇලුමිනියම් 27යි සාපේක්ෂ පරමාණු ස්කන්ධය. එහෙනම් දැන් ඕකේ කියන විදිහට ඇලුමිනියම් HCl එක ප්‍රතික්‍රියා කළා මොනවද හදලා තියෙන්නේ? ඇලුමිනියම් ක්ලෝරයිඩ් සහ H2. එහෙනම් ප්‍රතික්‍රියාව ලියලා තුලිත සමීකරණය අරගෙන ඉස්සරහට ගාන හදාගෙන යනවා. විනාඩි 3යි දෙන්නේ හදමු. හදන්න ඉක්මන් කළා හදන්න. හරි. කතා ඇතේ. හරි කියනකොට ගාලා මොකද මම ගන්න දුන්නේ? හොඳයි ගොඩක් අය හරියට හදලා තිබ්බා. ඇලුමිනියම් වල ග්‍රෑම් 5.4ක ස්කන්ධයක් සාන්ද්‍රණයේ 0.4ක් වන HCl ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කරනවලු. ප්‍රතික්‍රියාවේදී හැදෙනවා කියන්නේ කවුද? කියන්නේ ඉපට කියන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් සහ H2. සමීකරණය මොකක් කරලා ඉන්න ඕනද? තුලනය කරන්න ඕන. මම කිව්වා සාමාන්‍ය සමීකරණයක් තුලනය කරද්දී මෙහෙම තනියෙන් ඉන්න අය හිටියොත් එහෙම එයාලා අන්තිමට තුලනය කරා. මොකද එයාලා ඉස්සරහින් අපිට ඕන ඉලක්කමක් දාගන්න පුළුවන්. එයාලා ඉස්සරහින් ඉලක්කමක් දැම්මා කියලා වෙනස් වෙන්නේ එයාලගේ පරමාණු ගාන විතරයි. හැබැයි දැන් මේක ඉස්සරහින් ඉලක්කමක් දැම්මොත් පරමාණු වර්ග දෙකක සංඛ්‍යාව වෙනස් වෙනවා. හරිද? ඒ නිසා මේව පස්සේ තුලනය කරගන්න. Cl කී දෙනෙක් ඉන්නවද? 3යි. හොඳට බලාගන්න මම මේ කරන විදිහ. වැඩ නවත්තන්න. Cl පරමාණු 3යිනේ. ඒ නිසා මම මෙන්න මෙයා ඉස්සරහින් 3 ඉලක්කමක් දාගන්නවා. දැන් මොන සංඛ්‍යාව තුලිතයිද කියන්නේ? Cl සංඛ්‍යාව තුලිතයි. H පරමාණු ගාන කීයක් වුණාද? 3ක් වුණානේ. මෙයා ගාවත් කීය තියෙන්නේ? 2යි. එහෙනම් මේක දෙකෙන් බෙදලා 3ෙන් ගුණ කරා නම් H පරමාණු ගානත් කීයද? 3ම තමයි. දැන් සමීකරණය මොකක් වුණාද? තුලණය වුණා. ඈ? ඔව් තුලිතයි. බලන්න. ඇලුමිනියම් ගාන මොකද උනේ? තුලණය වුණා. H පරමාණු ගාන මෙතන 3යි. 3 බෙදීම 2 දෙකෙන් ගුණ කරනවා කියන්නේ H පරමාණු ගානත් කීයද? 3ම තමයි. Cl ගාන 3යි Cl ගාන 3යි. සමීකරණය තුලිතයි. හැබැයි සාමාන්‍යයෙන් අපි රසායනික ගණනයේදී සමීකරණ තුලණය කරද්දී මොන සංඛ්‍යාවලින් තියන්නේ නැද්ද? භාග සංඛ්‍යා තියන්නේ නැහැ. දැන් භාගයක් විදිහට තියෙන කවුද? 3 බෙදීම 2නේ. 3 බෙදීම 2 කියන එකේ බෙදීම 2 අයින් කරන්න පුළුවන් මුළු සමීකරණයම දෙකෙන් ගුණ කරලා. හරි. මේ ක්‍රමය අල්ලගෙන හරි ලේසියි එතකොට. එහෙනම් මේක දෙකෙන් ගුණ කරොත්
මෙයා ඉස්සරහට දෙකක් එනවා. මෙයා ඉස්සරහට දෙකක් නෙමෙයි ඈ. දෙකක් ආවොත් එහෙනම් 23ක් වෙනවා. දෙවරක් 3 කීයද? 6යි. මෙයා 2යි. 3 බෙදීම දෙක දෙකෙන් ගුණ කරපුවම කීයද? 3යි. දැන් සමීකරණය මොකක් වුණාද? තුලණය වුණා. පැහැදිලිද? ඔන්න ඔය භාග සංඛ්‍යා දාලා සමීකරණ තුලණය කරන විදිහ අල්ලගෙන හරිම ලේසි. සරෝ භාග සංඛ්‍යා දාගන්න. දාලා ඊට පස්සේ භාග සංඛ්‍යා අයින් කරන්න මොකද කරන්න ඕන? ಗುಣ කරගෙන යන්න. හරි. දැන් ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයේ තියෙනවා 2ට 6ට 2ට 3යි. මොකද මං අහපු පළවෙනි ප්‍රශ්නේ. මොකද ඇහුවේ නේ? තුලේ සමීකරණය හරි. මොකද ඊළඟට ඇහුවේ? වැය වෙන HCl වල පරිමාව. අපිට දීලා තියෙන ඇලුමිනියම් වල ස්කන්ධය 5.4 ග්‍රෑම් කියලා. HCl වල සාන්ද්‍රණය 0.4 ඝන ඩෙසිමීටරයට මවුල කියලා දීලා තියෙනවා. දැන් මේ තියෙන 2ට 6යි කියලා කියන්නේ මවුල අනුපාතයක් නේ. එහෙනම් මට දැන් ඇලුමිනියම් වල ස්කන්ධය දීලා තියෙන නිසා ඇලුමිනියම් වල මොන සංඛ්‍යාව හොයන්න පුළුවන්ද? මවුල සංඛ්‍යාව. ඇලුමිනියම් වල මවුල සංඛ්‍යාව දන්නවා නම් ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට අනුව කාගේ මවුල ගන්න හොයන්න පුළුවන්ද? HCl වල මවුල ගන්න. හරි. එහෙනම් මම හොයනවා මෙහෙම. ඇලුමිනියම් මවුල සංඛ්‍යාව ලබා ගන්න නම් ස්කන්ධය බෙදන්න ඕන මවුලික ස්කන්ධය. ස්කන්ධය 5.4 ග්‍රෑම්. ඇලුමිනියම් වල මවුලික ස්කන්ධය කීයද? 27යි මවුලයට ග්‍රෑම්. ග්‍රෑම් කැපෙනවා 27 ඒවා 5ට නෑ 54ට 2යි. එහෙනම් ඇලුමිනියම් මවුල ගන්න කීයද? 0.2යි. දැන් මේ ඇසුරෙන් HCl වල පරිමාවයි හොයන්න තියෙන්නේ. HCl වල සාන්ද්‍රණය දීලා තියෙනවනේ. පරිමාව හොයාගන්න පුළුවන් HCl වල මොකක් දැනගත්තොත්ද? මවුල සංඛ්‍යාව දැනගත්තොත්. දැන් කීලක්කම කරන්න තියෙන්නේ. කට ඇරලා කතා කරන්න. දෙකේ ඉලක්කම හය ඉලක්කම කරන්න. ඒ කියන්නේ මොකක් කරන්න හරියද? කාගේ මවුල ගන්නද? ඇලුමිනියම් වල මවුල සංඛ්‍යාව 3න් ගුණ කරපුවාම කෙලිම කාගේ මවුල සංඛ්‍යාව ලැබෙනවද? HCl මවුල ගන්න. එහෙනම් මම ලියනවා මෙහෙම. HCl මවුල සංඛ්‍යාව සමානයි ඇලුමිනියම් මවුල සංඛ්‍යාව ගුණ කිරීම 3. ඇලුමිනියම් වල මවුල ගාන 0.2යි මවුල 3න් ගුණ කරන්නයි තියෙන්නේ. කීයක් දෙන්නේ? 0.6යි මවුල. මේ දෙන HCl වල මවුල ගාන. හැබැයි දැන් මගෙන් අහන්නේ HCl වල මවුල ගාන නෙමෙයි HCl වල පරිමාව. HCl පරිමාව සාන්ද්‍රණය කීයද යාගේ? 0.4යි ඝන ඩෙසිමීටරට මවුල. ඒ කියන්නේ මවුල මෙහෙනම් කියවගෙන ගියොත් 0.4ක් ඕන නම් ඝන සෙන්ටිමීටර් 1000ක් ගන්න ඕන. කොච්චරක් ඕනද? 0.4ක්. එහෙනම් මම ලියනවා මෙහෙම. මවුල 0.4ක් ඕන නම් ඝන සෙන්ටිමීටර් 1000ක පරිමාවක් ගන්න ඕන. කීයක්ද දැන් මට ඕන කරන්නේ? 0.6යි මවුල. මවුල කැපෙනවා. හරි දශම ස්ථාන අයින් කරන්න පුළුවන් නේ. දෙවරක් 2යි දෙවරක් 3යි. 3000 බෙදෙනවා කීයෙන්ද? 2කින්. කීයද දෙන්නේ? 1500යි. මොනවද ඝන සෙන්ටිමීටර්. ඝන ඩෙසිමීටර් වලින් තිබ්බොත් කීයද? 1.5යි ඝන ඩෙසිමීටර්. මොකද ඝන සෙන්ටිමීටර් ඝන ඩෙසිමීටර් කරන්න 1000න් බෙදුවා නම් හරි. මම අන්තිමටම ඇහුවේ සෑදෙන මොනවද? H2 මවුල ගන්න. දැන් මට මෙහෙම ගන්න පුළුවන්. බලා ගන්න. ඇලුමිනියම් සහ H2 අතර අනුපාතයක් දන්නවා. HCl සහ H2 අතර අනුපාතයක් දන්නවා. මෙයාලගේ මවුල සංඛ්‍යාව දන්නවනේ. කීයද ඇලුමිනියම් වලින් වැය වෙන්නේ? 0.2යි. HCl වලින් වැය වෙන්නේ 0.6යි. එහෙනම් මේකෙන් කවුරු ගත්තත් ලැබෙන්නේ එකම උත්තරේ. දැන් මෙයා ඇසුරෙන් මේ ගාන ගන්නවා නම් කීලක්කම කරන්න තියෙන්නේ. ඇලුමිනියම් ඇසුරෙන් ගන්නවා නම් 2 ඉලක්කම 3 ඉලක්කම කරන්න. මොකද කරන්න ඕන? 2කින් බෙදලා 3න් ගුණ කරනවා. එහෙනම් මට ලියන්න පුළුවන් එක සමීකරණයක් H2 මවුල සංඛ්‍යාව ලැබෙනවා ඇලුමිනියම් මවුල සංඛ්‍යාව 2කින් බෙදලා 3න් ගුණ කරපුවා. එහෙම නැත්නම් දැන් මෙයා ඇසුරෙන් නම් මේක ගන්න යන්නේ. කීලක්කමද කරන්න තියෙන්නේ. 6 ඉලක්කම 3 ඉලක්කම කරන්න. මොකද කරන්නේ? 2කින් බෙදනවා. එහෙනම් කියන තව සමීකරණයක් H2 මවුල සංඛ්‍යාව ලැබෙනවා HCl මවුල සංඛ්‍යාව 2කින් බෙදපුවා. මම ඒක ලියන්නම්. මම ලියනවා මෙහෙම H2 මවුල ගණන සමානයි HCl මවුල සංඛ්‍යාව බෙදීම 2. 0.6යි HCl මවුල ගණන 2කින් බෙදුවොත් කීයද? 0.3යි. හරි අතුසන්න බලන්න මේ කොටස් තුනම හරි. හදාගන්න කොටපාඩු ගන්නකෝ පළවෙනි ටියුට් එක. ඒකේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. දෙකේම කවර් එකයිනේ. ඕනේද? ඒක සෙට් වෙන්නේ නැහනේ. ෆොටෝ එක ගහන්නේ මන් නෙවෙයි. පොරට මම කවර් පේජ් කිහින් දීලා තියෙන ඇති වෙනකම් පොර එකම තමයි දාලා ඉවර තියෙන්නේ. හරි කමන්නේ.
පෙළගන්න පිටු අංක 11. පිටු අංක 11. බහුවර්ණ ප්‍රශ්න ටික බලමු. ප්‍රශ්න අංක 1ට උත්තරේ කියන්න බලන්න. 1ට 3. 3ද? 1ට 3 කියලා ගත්ත ඇත උස්සන්න. ඒක අපි හැදුවද පන්ති? හැදුවනේ? හැදුවා. එහෙනම් ඒක හදන්න ඕනේ නැහැ. හරි කතා සද්ද බෑ. ප්‍රශ්න අංක 2 කීයද උත්තරේ? කියන්න හයියේ. 3. 2ට 3. හදන්න ඕනේ ඇත උස්සන්න. මොකද මේ ගණන් හැම එකක්ම හදන්න බෑ. හැම එකක්ම හදන්න පුළුවන් සිලබස් එකේ රසායනික ගණනයේ පාඩම විතරක් තියෙනවා නම්. තව ගොඩක් තියෙනවා. ඒවා ඉවර කරන්න ඕනේ නිසා අවශ්‍යම ගණන් ටික විතරක් හදමු. ප්‍රශ්න 2 හදන්න ඕන අය 2ට උත්තරේ 3 හදන්න ඕන අය නැහැ. ප්‍රශ්න 3ට උත්තරය 3 4 හදන්න ඕන අය තුසන්න 3 4 ඕන. හරි බලමු. ප්‍රශ්න 3 හදන්න අනිවාර්යයෙන් ඕක හදන්න ඕන. ඇයි? හේතුව මෙතන දීලා තියෙනවා ද්විසන්ඩුජ මූලද්‍රව්‍යයක් කියලා. ඒ දුන්නේ ඇඳවීම සඳහා. ඒක ඕනේ ගන්න හදන්න. ළමයි ඇයි කතාව? හරි බලාගන්නකො. මේවා සාකච්ඡා කරන්න ඕනේ නැද්ද? කතා කරන්නේ ද්විසන්නුජ මූලද්‍රව්‍යයක පරමාණුක ස්කන්ධය. ඇත්තට මේ පරමාණුක ස්කන්ධය කියලා අදහස් කරන්නේ පරමාණුවක ස්කන්ධය. අපි හිතමුකෝ M කියලා මූලද්‍රව්‍යයක්. මෙයාගේ පරමාණුවක ස්කන්ධය කීයක් කියලා කියන්නේ 2.1.7 ගුණ කිරීම 10^22 ග්‍රෑම්ලු. මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද කියලා අහනවා. දැන් මේ තියෙන එක පරමාණුක ස්කන්ධයනේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එයාගේ මෞලික ස්කන්ධයට මොකක් වෙනවද? සමාන වෙනවා. එහෙනම් පරමාණු කීයක්ද මෞලයක් කියලා කියන්නේ? ඒවා කවද්ද ඉගෙනුවේ? මරු එක්සෑම් තියෙන්නේ 2027 අගෝස්තු. මේ 2025 තාම සුපිරි. කියමු 6.02 ගුණ කිරීම 1023ක්. එහෙනම් එකක ස්කන්ධයේ මෙච්චර නම් මෞලික ස්කන්ධය හෙව්වා නම් ඒ ලැබෙන්නේ මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය කියන එක කැලිමයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමානයි. එහෙනම් මෙතන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න කරන්න තියෙන එකම දෙයයි. මොකක් කරන්න හරියද? මේක මොකද ඒකට කියන්නේ? ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් මොකක් කරන්න හරියද? ගුණ කරන්න හරි. එතකොට මොකටද මෙතන මේ ද්විසන්නුජ මූලද්‍රව්‍යයක් කියලා දීලා තියෙන්නේ? දැන් අපි බත් කනකොට සමහරක් කරලා ගොරක එහෙම හම්බෙනවන්නේ එළවලු වලට දාලා තිබ්බ. කනවද? නෑ. ඉතින් මේක ගන්න ඕනේ නෑ ඉතින්. හරි. ප්‍රශ්නයකට අදාළව දීලා තියෙන දත්ත සියල්ලම ගාන හදන්න ඕන කියලා එකක් නෑ. මම ওই ද්විසන්නුජ කතාව දැම්මේ වෙන මොකටවත් නෙමෙයි. 127යි කියලා හොයලා ඔක බෙදනවා දෙකෙන්. ද්විසන්නුජ කියලා දාපු ගමන්. හරි ඒකට දැම්මේ. එහෙම බෙදන්නේ නෑ. උත්තරේ කීයද? 127 තමයි. හරි එහෙනම් මෙච්චරයි මේකේ තියරිය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලැබෙනවා 2.1.7 ගුණ කිරීම 10^22 ග්‍රෑම් ගුණ කරනවා 6.02 ගුණ කිරීම 1023යි මෞලයට කියන එකේ. හරි. ඇත්තටම මෙතන ලැබෙන්නේ මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය මොකේට සමාන වෙනවද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන වෙනවා. හරි. හරි. ඒකට ඉතින් මේකේ හදන්න දෙයක් නැහැ. ප්‍රශ්න 5ට උත්තරේ කියන්න. ප්‍රශ්න 5 කීයද? 1. හදන්න ඕනේ තුසන්න 5 1 හදන්න ඕන අය අවශ්‍ය නැහැ. ප්‍රශ්න 6ට උත්තරය 4 කියලා ගත්ත අය හදන්න ඕන අය ඕන. හරි බලමු. මම මේවා වේගෙන් හදාගෙන යනවා මොකද මට ටයිම් එක නැහැ. සිරිපාදේ නගේ. සිරිපාද කන්ද ගාවට පල්ලෙහාට ගිහලා කියනවා මං උඩට යවේවා කියලා. යයිද? යනවා වෙන මොනවා හරි. යයිද? නැහැ. හරි. එහෙනම් අමාරුවෙන් මොකක් කරන්න වෙනවද? ඒ ක්‍රියාපටිපාටියක් කරන්න වෙනවා. ඉතින් අමාරු නෑනේ. මොකද කරන්න තියෙන එකම දේ කියන්න බලන්න සිරිපාදේ නගිද්දී.
සිරීපාද නගින එක ඇත්තටම අමාරුද? අමාරුයි. ඒක හෙන්න ලොකු වැඩක් කියලා ගත්තොත්. බුදු අම්මේ මෙච්චරක් යන්න තියෙනවා කියලා ගත්ත ගමන් අමාරුයි. මොකද හිතන්න තියෙන එකම දේ. ඊළඟ පඩිය නගින්න තියෙන්නේ. උච්චරයිනේ කරන්න තියෙන්නේ. කවද වෙනකන්ද? උඩට යනකම්. හරි උඩට යනකම් ඊළඟ පඩිය නැග්ගනම් ඉවරයිනේ. හරි එහෙනම් අර ලොකු වැඩක් තිබ්බහම ඒක කරගන්න ලේසි මොකක් කරගත්තාම පොඩි කොටස් වලට කඩා ගත්තාම නේ සිරීපාද කියන ලොකු ඉලක්කේ තියෙනවා පොඩි පොඩි ඉලක්ක ටික සම්පූර්ණ කරගන්න තියෙන පොඩිම ඉලක්කය තමයි ඊළඟ පඩිය නගින්නේ. ඒක හැබැයි ඉතින් අද එක පඩියක් නැගලා ඊළඟ සතියේ තව එකක් නගිනවා කියලා ඉන්න බෑ. මොකද කරන්න ඕන? දවස ගානේ අකන්නව දවස නෙමෙයි මේ මොහොත ගානේ මොකක් කරන්නේ? දවස ගානේ පඩිය නැගුවොත් එහෙම නාකි වෙන කයි වෙන සිරීපාද. නේ හරි ඒ නිසා එහෙම වැඩ කරන්න. එතකොට හරි බලන්න. බලන්නකො මේක. මොකද ළමයි CH3OH කියලා කියන්නේ? මොකද මේ? මෙතනෝල්. දන්න නැත්නම් ලියාගන්න නම. CH3OH මෙතනෝල්. අපිට හම්බ වෙනවා කාබනික රසායනික කියලා කොටසක්. ඒකේ තියෙනවා මධ්‍යසාර කියලා කොටසක්. ඒකේ අපිට හම්බ වෙනවා මෙතනෝල්, එතනෝල්, ප්‍රොපනෝල්, බියුටනෝල්, පෙන්ටනෝල් ඔහොම ඔහෙ සෙට් එකක් තියෙනවා. හරි. මේ තියෙන්නේ මෙතනෝල්. හරි. අහගන්න. ජලීය මෙතනෝල් ද්‍රාවණයක එහෙනම් මේකේ මොනවද තියෙනවද? ජලය කියන කෙනක් තියෙනවා. මෙතනෝල් වල මවුල භාගය 0.75යි. මේ තියෙන මෙතනෝල් වල මවුල භාගය. අපෙන් අහනවා මෙයාගේ ස්කන්ධ ප්‍රතිශතය. හරි ලේසි මේක. ස්කන්ධ ප්‍රතිශතය කීයද කියලා යන්න. හරි. මුකුත් ලියන්නේ නැහැ හොඳට අහගන්න. දැන් කවුරුද මේ ද්‍රාවණය තුල තියෙන්නේ මෙතනෝල් කියන කෙනා සහ ජලය කියන කෙනා. මවුල භාගය කීයක් කියලාද කියන්නේ 0.75යි. එහෙනම් මෙයාගේ මවුල භාගය 0.25යි. අහන්නෙත් මොකද්ද? ස්කන්ධ ප්‍රතිශතය. ස්කන්ධ ප්‍රතිශතය කියන එකට මට කියනකො ඒකකයක් එනවද? නැහැ. මවුල භාගයට ඒකකයක් තියනවද? නැහැ. එහෙනම් මෙන්න මෙහෙම සරල තියරියක් මතක තියාගන්න. ඒකකයක් නැති දෙයක් දීලා ඒකකයක් නැති දෙයක්ම ආය අහනවා. එහෙනම් මේක කෙලින්ම මෙයාගේ මොන සංඛ්‍යාව කියලා ගන්න පුළුවන්ද? මවුල සංඛ්‍යාව කියලා ගන්න. මොකද දැන් ඇත්තරම මවුල භාගය මවුල සංඛ්‍යාවට සමාන වෙනවද? මවුල භාගය මවුල සංඛ්‍යාවට සමාන වෙනවද හැමතිස්සෙම? නැහැ. හැබැයි මේ වගේ ගානකදී මවුල භාගය මවුල සංඛ්‍යාවට සමානයි කියලා ගන්න පුළුවන්. ඇයි සමානයි කියලා ගන්නේ? අපෙන් අහන්නේ ස්කන්ධයක් නෙමෙයි. ස්කන්ධයක් අහනවා නම් මවුල ගාන හරියටම දැනගන්න ඕන. ස්කන්ධ භාගයකින් ප්‍රතිශතයක් හොයන්න කියලා කියයි. ස්කන්ධ භාගය හොයාගෙන 100ෙන් ගුණ කරපුවම ප්‍රතිශතය එන්නේ. එහෙනම් මවුල භාගයක් දීලා මොන භාගයක්ද අහන්නේ? ස්කන්ධ භාගය. එහෙනම් මේ මවුල භාග කෙලින් මෙයාලගේ මොකේට සමානයි කියලා ගත්තා නම් හරියද? මවුල සංඛ්‍යාව. හරි. දැන් එහෙනම් ගාණේ ඇති දෙයක් නැහැ. මෙතනෝල් වල මවුල භාගය 0.75යි. එහෙනම් මෙයාගේ මවුල සංඛ්‍යාව කීයද? 0.75යි. ජලයේ මවුල සංඛ්‍යාව 0.25යි. හරි. මෙතනින් එහාට මම හදන්නේ ඔයාලට හදන්න පුළුවන්. කියන්න මොකද කරන්න ඕන? මෙයාගේ මවුල සංඛ්‍යාව කියන්න ගලා එයාගේ මෞලික ස්කන්ධයෙන් ගුණ කරනවා. මෙයාගේ මෞලික සංඛ්‍යාව එයාගේ මෞලික ස්කන්ධයෙන් ගුණ කරනවා. මෞල සංඛ්‍යාව මෞලික ස්කන්ධයෙන් ගුණ කරපුවම ලැබෙන්නේ එයාගේ ස්කන්ධය. දැන් අපිට හොයන්න ඕන මෙතනෝල් වල ස්කන්ධ ප්‍රතිශතය. කොහොමද හොයන්නේ? මෙතනෝල් වල ස්කන්ධය බෙදනවා මුළු ස්කන්ධයෙන් ගුණ කරනවා 100. හරි එහෙනම් ඒකට දාලා සමීකරණය මම ඕන ලියලා පෙන්නන්නම්. CH3OH වල ස්කන්ධ ප්‍රතිශතය ඕන ප්‍රතිශතය හොයන්න ඕන නම් මෙතනෝල් කියන කෙනාගේ ස්කන්ධය බෙදන්න ඕන මිශ්‍රණයේ මුළු ස්කන්ධයෙන්. මිශ්‍රණයේ මුළු ස්කන්ධය කියන්නේ මෙතනෝල් සහ ජලය කියන දෙන්නගේම ස්කන්ධ වල එකතුව. ගුණ කරන්න ඕන කියන්න 100. එතකොට ස්කන්ධ ප්‍රතිශතය ලැබෙනවා. හරි. හරි. යහා පැත්තේ පිටුව. ප්‍රශ්න 7ට උත්තරය 2. හදන්න ඕන අය. 7ට උත්තරය 2 හදන්න ඕන අය. ඕනේ. ප්‍රශ්න 8ට කීයද? ආවේ නැද්ද එක? 8ට උත්තරයක් ආවේ නැද්ද? නැහැ. අපි හදමු. ප්‍රශ්න 8. ගොඩාක් උස යන ගස් දැකලා තියෙනවනේ. ඒ ගොඩාක් උස යන ගස් වල මූල පද්ධතිය මොකද වෙන්නේ? හොඳට ශක්තිමත්. එහෙනම් මුල හයියයි නම් ගහට මොකක් කරන්න පුළුවන්ද? ලොකු දුරක් යන්න පුළුවන්. ලොකු උසකට යන්න පුළුවන්. අපේ ජීවිතෙත් ඔහොම තමයි නේ. මොකද්ද? මුල හයිය වෙන්න ඕන. මොකද මුල හයිය කියලා කියන්නේ? අපිට මුල් අදින්නේ නැහැ.
මේක නෙවෙයි මුල හයයි කියලා කියන්නේ මුල මතක තියෙන්න ඕන. ඒ මුල මතක තියෙනවා නම් අපිට සෑහෙන ලොකු ගමනක් යන්න පුළුවන්. ලොකු දුරක් යන්න පුළුවන්. ඔක හොඳට මතක තියාගන්න. හරිද? මුල අමතක කරන්න එපා කිසිම හේතුවක් නිසා. ප්‍රශ්න 8 කියනවා සෝඩියම් කාබනේට් NH2O. බලමු. මෙයාගේ ස්කන්ධය 11.7 ග්‍රෑම්. නියත ස්කන්ධයක් ලැබෙන තෙක් තාපගත කළ විට ලැබුණු අවශේෂී ස්කන්ධය 6.3යිලු. හරි බලගන්න. සෝඩියම් කාබනේට් සහ ජලය කියන මිශ්‍රණයනේ මේ ලවණයනේ තියෙන්නේ. සෝඩියම් කාබනේට් තිතක් NH2O. මෙයා රත් කරද්දී මෙන්න මෙහෙමයි මේක කැඩෙන්නේ. සෝඩියම් කාබනේට් සහ ජලය බවට. ජලය තමයි මෙතනින් අයින් වෙලා යන්නේ. මෙයා තව දුරටත් කැඩෙන්නේ නැහැ. එහෙනම් මෙයාගේ ස්කන්ධය තමයි කීයක් වෙලා තියෙන්නේද? 6.3යි ග්‍රෑම්. මෙයාගේ ස්කන්ධය කීයද? 11.7යි ග්‍රෑම්. දැන් කොහොමද මේ ගාන හදන්නේ? සිම්පල් එන්න වල අගේ හොයන්නයි තියෙන්නේ. බලගන්න. සමීකරණය තුලිතයිද? තුලිත නම් තුලිතයි නැත්තම් නැහැ. තුලිතද? නැහැ. ඇයි? සෝඩියම් කාබනේට් එක්කෙනයි සෝඩියම් කාබනේට් එක්කෙනයි. ජලය කී දෙනාද? n සංඛ්‍යාවක්. හැබැයි මෙතන ජලය එක්කෙනා. එහෙනම් මොකද කරන්න ඕන? තුලනය කරන්න මෙතෙන්ටත් කවුරු දාගත්තා නම් හරියද? සිම්පල් n කියන කෙනා දාගත්තා නම් හරි. දැන් සමීකරණය මොකක් වෙලාද? තුලනය වෙලා. දැන් මට කියන්න පුළුවන් මෙයා ඉස්සරහා තියෙන එක මෙයා ඉස්සරහා තියෙනෙත් එක. ඒ කියන්නේ මේ දෙන්නගේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාත මොකක් වෙලාද? සමානයි. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය සමානයි කියලා කියන්නේ මේ දෙන්නගේ මවුල සංඛ්‍යාව මොකක් වෙනවද? ඇන්නේ සමාන වෙනවා. හරි. දැන් අපි එහෙනම් සමීකරණයක් හදමු. මේ දෙන්නගෙම මොනවද දීලා තියෙනවද? කියන්න කටරලා ස්කන්ධ දීලා තියෙනවා. එහෙනම් මේ ස්කන්ධ මෙයාලගේ මොකෙන් බෙදුවා නම් මවුල සංඛ්‍යාව ලැබෙනවද? මෞලික ස්කන්ධයෙන් බෙදුවා නම් හරි. දැන් මෙතන තියෙන ස්කන්ධය 11.7යි ග්‍රෑම්. මේක බෙදෙනවා මෙයාගේ මෞලික ස්කන්ධය. හරි කියන්නේ CO3 කොටස කීයද? නැහැ 60යි. සෝඩියම් එක්කෙනෙක් 23යි. 23 ඒවා දෙකක් 46යි. 60යි 46යි 106 ධන ජල අණුවක් කියලා ගත්තොත් H2O එක්කෙනෙක් ගත්තොත් ස්කන්ධය මෞලික ස්කන්ධය 18යි. කීයක් ඉන්නවද ඒ වගේ? n. එහෙනම් කීයද එයාගේ මෞලික ස්කන්ධය? 18යි n. සමානයි 6.3 බෙදනවා මෙයාගේ මෞලික ස්කන්ධය. කීයද? 106යි මෞලයට ග්‍රෑම්. ඒක කොහොමද නැහැ කියමුකෝ කෙලින්ම අපිට එන්නේ හොයන්න තියෙන්නේ 106යි. දැන් මම කියන මේ සමීකරණේ දන්නේ නැත්තේ කවුරු විතරයිද? සිම්පල් n විතරයි. එහෙනම් මේක සුළු කරලා කවුරු හෙවුණා හරියද? සිම්පල් n හොය. එන්නේ නැද්ද උත්තරය? එනවා කීයද? 5. n සමානයි 5. n සමානයි 5යි කියලා කියන්නේ තුන්වෙනි උත්තරේ. තුන්වෙනි නේද? හරි. 3 කියලා ගත්තා තුසන්. හරි. මේක තමයි ගාන හදන්න තියෙන ලේසිම ක්‍රමය. තව එක සැරයක් කියලා දෙන්න ඕන බලා ගන්න. මෙන්න මේ හයිඩ්‍රේටයේ තියෙනවලු නියත ස්කන්ධයක් ලැබෙන තුරු රත් කරනවලු. රත් කරද්දී සෝඩියම් කාබනේට් සහ ජලය ලැබෙන්නේ. දැන් මට කියන්න ඔයාලට මට නම් මේවා අපි දැන් අපිත් ඉගෙන ගත්තනේ රසායනික ගණනය වගේ එකක්. රසායනික ගණනය වගේ එකක් කිව්වේ රසායනික ගණනය තිබ්බේ ඉස්සර. අපි ඉගෙන ගන්නකොට තිබ්බේ මූලික සංකල්ප කියලා එකක්. ඒකෙත් මේ ගණන් තිබ්බා. ඒ වගේ ගණන් හදනකොට මෙහෙම ප්‍රතික්‍රියා ලියද්දි මට නම් හෙන ප්‍රශ්නයක් මේ ප්‍රතික්‍රියා මතක තියාගන්න ඕනද නැද්ද කියන එක. මේවා ඔක්කොම අපිට හම්බ වෙනවා ඉනෝගනික් වල. ඉනෝගනික් වල S ගුණුව කියලා එකක් තියෙනවා. S ගුණුවේදී කියනවා සෝඩියම් කාබනේට් රත් කරාට වියෝජනය වෙන්නේ නැහැ කියලා. එහෙනම් දැන් මේ මිශ්‍රණය රත් කරද්දී මෙයා මොකක් වෙන්නේ නැති කෙනෙක්ද? වියෝජනය වෙන්නේ නැති කෙනෙක්නේ. එහෙනම් ස්කන්ධය අඩු වෙන්නේ කවුරු ඉවත් වෙන නිසාද? ජලය ඉවත් වෙන නිසා. ඒ නිසා මේවා දැම්ම මතක තියාගන්න. එතකොට වැඩේ ලේසි. හරි. ඊට පස්සේ මොකද මම ගත්ත මේ ගානේ තියෙන මූලිකම තියරිය මොකද්ද? මේ පැත්තේ මවුල ගාන මේ පැත්තේ මවුල ගාන මොකක් වෙලාද? සමානයි. මවුල ගාන හොයන්න නම් ස්කන්ධය බෙදන්න ඕන මෞලික ස්කන්ධය. ස්කන්ධය 11.7යි. මෞලික ස්කන්ධය කියන්නේ 106 ධන 18ක් එන්නේ. මෙයාගේ මෞලික ස්කන්ධය 106යි. එහෙනම් 11.7 මේකෙන් බෙදනවා 6.3 106ෙන් බෙදනවා. මේ සංඛ්‍යා දෙකේ කිනගෙන මොකක් වෙනවද? සමාන වෙනවා. දැන් මේකේ දන්නේ නැත්තේ කවුරු විතරයිද? සිම්පල් n විතරයි. සුළු කරලා බලන්න සිම්පල් n වල 5 කියලා එනවා. හරි. ප්‍රශ්නාංක 9 ඒත් ඔය වගේම තමයි හදන්න තියෙන්නේ. ස්කන්ධය 36කින් අඩු වෙනවා කියලා කිය. එන්නද උත්තරය? හරි. අපි ඒක හදලා බලමු. හදා ගන්න අඩුපාඩු. මේක තේරු නැති අය තුසන්න තේරෙනවා. හරි. හදාගෙන ඉක්මන් කළා හදාගන්න. කටුවට ලියාගෙන ගෙදර ගිහලා සුළු කරන්න.
හරිනේ? හරි මකනවා. හරි බලාගන්නකො. ප්‍රශ්න අංක 9 කොපර් සල්ෆේට් පිටක් NH2O. මෙයා රත් කරනවා මේක නම් ඔයාලා දෙකේ පන්ති ඉඳන් ඉගෙන ගන්න එකක්. සජල කොපර් සල්ෆේට් රත් කරපුවාම දෙකේ පන්ති කියන්නේ නැද්ද? හරි දැන් හරි ඉගෙන ගන්නවලා. සජල කොපර් සල්ෆේට් රත් කරපුවාම සජල කොපර් සල්ෆේට් මොන පාටයිද? දන්නේ නැහැ. පල්මානික මොන පාටද? දන්නේ නැහැ. ඔයියෝ. සජල කොපර් සල්ෆේට් නිල් පාටයි. රත් කරපුවාම සුදු පාට වෙනවා. ඉතින් මේ තියෙන්නේ සජල කොපර් සල්ෆේට් තමයි. රත් කරද්දී CuSO4 බවට පත් වෙනවා ජලය ඉවත් වෙලා. එහෙනම් මට කියන්න. නිර්ජලීය කොපර් සල්ෆේට් මේ තියෙන්නේ. හවුද? මට කියන්න එහෙනම් ජලය හඳුනා ගන්න ක්‍රමයක්. නිර්ජලීය කොපර් සල්ෆේට් පාවිච්චි කරනවා කවුරු හඳුනා ගන්නද? ජලය හඳුනා ගන්න. ඉතින් ජලය හඳුනා ගන්න දෙයක් තියෙනවද? ඔව්. හරි හේතුව මෙහෙම. දැන් හිතන්න මොනවා හරි සංයෝගයක් රත් කරනවා. වායුවක් පිට වෙනවා පේනවා. සමහරක් විට මේ පිට වෙන වායුව කවුරු වෙන්න පුළුවන්ද? ජලය වෙන්න පුළුවන්. ජල වාෂ්ප වෙන්න පුළුවන්. එතකොට කොහොමද හඳුනගන්නේ? නිර්ජලීය කොපර් සල්ෆේට් ගිහිල්ලා අල්ලලා බලනවා. නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. පිට උනේ ජල වාෂ්ප නම් අර නිර්ජලීය කොපර් සල්ෆේට් මොන පාටට හැරෙනවද? නිල් පාටට හැරෙනවා. හරි. ඔය මේ කොපර් සල්ෆේට් පාය. මේකේ කොපර් සල්ෆේට් වල ප්‍රතිශතය 36%යිලු අහගන්න. මේ ස්කන්ධ ප්‍රතිශතයක් දීලා තියෙන 36 කියන එක සිම්පල් n වල අගය කීයද කියලා අහනවා. අහගන්න ස්කන්ධ ප්‍රතිශතය කීයද? 36යි. මට කියන්න ඕකෙන් අදහස් කරන්නේ මොකද්ද? මෙයාලගේ ස්කන්ධ අතර සම්බන්ධතාවය ගත්තොත් මෙයාගෙන් ග්‍රෑම් 100ක් ගත්තොත් මෙයා ග්‍රෑම් කීයක් තිබිලාද? 36ක් තිබිලා. දැන් අර වගේනේ. දැන් ආයි මොකද කරන්න තියෙන්නේ? දැන් සමීකරණය තුලනය කරන මේ ජල අණු ඉස්සරහට කීය දැම්මම හරියද? සිම්පල් n කියන එක දාගත්තා නම් හරියි. දැන් මේ දෙනගේ මවුල අනුපාතය මොකක් වෙලාද කියන එකට සමාන වෙලා. එහෙනම් මේ හයිඩ්‍රේටයේ මවුල ගාන කොපර් සල්ෆේට් වල මවුල සංඛ්‍යාවට මොකද වෙන්නේ? සමාන වෙනවා. පැහැදිලිද? මවුල සංඛ්‍යාව හොයන්න නම් ස්කන්ධය බෙදන්න ඕන. කියන ගලා මවුලක ස්කන්ධය. හරි. එහෙනම් CI ග්‍රෑම් කියන එක නා බෙදනවා. මෙයාට අදාළ මවුලික ස්කන්ධයෙන් ඒක සමාන වෙනවා 36 බෙදීම මෙයාට අදාළ මවුලික ස්කන්ධයට. එතකොට මේ මවුලික ස්කන්ධය ගන්නකොට කවුරු විතරයිද දන්නේ නැති කෙනෙක්ට සෙට් වෙන්නේ? සිම්පල් n විතරයි. අර ඉස්සල්ලා ගාන වගේම තමයි. ඊට පස්සේ කවුද හොයන්න තියෙන්නේ? සිම්පල් n හොයන්නයි තියෙන්නේ. එන්නේ නැද්ද උත්තරයක් ඒකට? කීයක් කියලා දෙන්නේ? 15යි දශම ගානක් එනවා. හරි කමන්නේ. උත්තරයක් නැහැ කියන්නේ. හදලා බලන්න මෙහෙම තමයි ගාන හදන්නේ. ප්‍රතිශතය දුන්නාම කෙලිම අනුපාතයක් නේ. මෙයා 100ක් කියලා ගන්න. එතකොට මෙයා 36 නම් මේ විදිහට අරගෙන හදන්න පුළුවන්. හරි. ප්‍රශ්න අංක 10 උත්තරය ප්‍රශ්න අංක 10ට උත්තරේ 2. හදන්න ඕනේ තුසන්න. ඒවනම් හදන්න ඕනේ. ප්‍රශ්න අංක 11ට උත්තරය නැහැ. 11 4. 4 කියලා ගත්තා තුසන්න. හොඳයි. ප්‍රශ්න අංක 12 ආයෙක පොඩ හදමු. ප්‍රශ්න අංක 12. හරි නේද? අහනවා. පැරට තව මේ ගණන් තියෙන කොලයක් දෙන්නම් ද්‍රාවණ සම්බන්ධව ලබන සතියේ. හරි බලාගන්නකෝ. අහගන්න කීයද කිව්වේ? 12. හරි බලන්න. ප්‍රශ්න අංක 12 බලමු. අහගන්න. සල්ෆර් ග්‍රෑම් 32ක් තුල අන්තර්ගත S8 මවුල සංඛ්‍යාව හරි මේ බලගන්න. දැන් ඔයාලා මේක දැක්කහම බය වෙනවා මොකක් තියෙන නිසාද? S8 කියලා තියෙන නිසා. දැන් මෙහෙම ඇහුවොත් අහගන්න ඔක්සිජන් නියදියක ග්‍රෑම් 64ක් තියෙනවා මෙයා තුල පවතින O2 මවුල ගාන කීයද කියලා අහන්න. ප්‍රශ්නයක්ද නැහැ. කෙලින්ම මොකද කරන්න තියෙන්නේ? O2 මවුල සංඛ්‍යාව හොයන්න නම් ස්කන්ධය බෙදන්න ඕන මවුලික ස්කන්ධයෙන්. ස්කන්ධය 64යි ග්‍රෑම්. කාගේ මවුල ගාන දහන්නේ? O2 මවුල ගාන. එහෙනම් කෙලින්ම කාගේ මවුලික ස්කන්ධයද බෙදන්නේ? O2 වල මවුලික ස්කන්ධය. ඒ කියන්නේ කීයෙන්ද බෙදන්නේ? 32යි මවුලෙට ග්‍රෑම්.
ඉතින් ඕකම තමයි මේකෙත් කරන්න තියෙන්නේ. හරි. කාගේ මවුල ගාන දහන්නේ S8 මවුල ගාන. ස්කන්ධය බෙදන්න. මෞලික ස්කන්ධය. කීයද ස්කන්ධය? 32 ග්‍රෑම් S8. මොකද මේ S8 කියන්නේ? ඔක්සිජන් කියන කෙනා ස්වභාවයේ පවතින්නේ O2 අණු විදිහට. නයිට්‍රජන් කියන කෙනා ස්වභාවයේ පවතින්නේ N2 අණු විදිහට. හයිඩ්‍රජන් කියන කෙනා ස්වභාවයේ පවතින H2 අණු විදිහට. සල්ෆර් කියන කෙනා අපිට ගොඩක් වෙලාවට හම්බෙන්නේ S8 අණු විදිහට. ෆොස්ෆරස් කියන කෙනා ස්වභාවය අපිට හම්බෙන්නේ P4 අණු විදිහට. පැහැදිලිද? එහෙනම් ප්‍රශ්නයක් නැහැ. S8 අණු විදිහට නම් තියෙන්නේ. මේක කීයෙන් බෙදුවනම් හරියද? සල්ෆර් කියන කෙනාගේ මෞලික ස්කන්ධය 32යි ඒක ගුණ කරනවා කියනද 8න් මවුලයට ග්‍රෑම්. මේක සුළු කරා නම් එච්චරයි. කීයක් කියලා දෙන්නේ? 8න් එකක් කියලා. හරි ලියාගෙන තරුවක් දාලා සල්ෆර් ටියුට් එකේම ලියාගත්ත ප්‍රශ්නයක් නැහැ. සල්ෆර් ස්වභාවයේ පවතින්නේ S8 අණු වශයෙනි. මේ තියෙන S8 කියන කෙනාගේ ව්‍යුහය. හරි අපි කියනවා නිකන් මේක ඔටුන්නක් හැඩත කියලා. හරිනේ. මොකක් වගේද? ඔටුන්නක් වගේ තමයි. හරි. ඕන ඇඳ ගන්න. මේක නෙවෙයි මේ ටික. මේ තමයි S8 වල ව්‍යුහය. හරි. හරි. හරි නේද? හරි. හරි බලන්න. ප්‍රශ්න 13. ඒතර අරගම තමයිනේ කලින් තිබ්බ එක. ඒක ඕනේ නැහැ. ප්‍රශ්න 14 කීය 14ට උත්තරේ? 14ට 4. 14ට 4. 4 කියලා ගත්ත අය හදන්න ඕන අය ඔන්නේ. ප්‍රශ්න 15 උත්තරේ කීයද? හැදුවේ නෑ. නෑ. 4 5. තව දෙන උත්තර. හරි අපි ඒක හදමු. ප්‍රශ්න 15 හදමු. අද දවසේ අන්තිම ගාන බලාගන්න. සතුටින් බලාගන්න ඒ නිසා. හරි අහගන්න. ප්‍රශ්නාංක 15 අහගන්න. Fe2O3 සහ FeO මිශ්‍රණයක ස්කන්ධය අනුව 72ක් යකඩ තියෙනවලු. අහගන්න මොනවද? Fe2O3 සහ FeO මිශ්‍රණයක යකඩ තියෙනවලු කොච්චර ප්‍රතිශතයක්ද? 172ක්. දැන් මේවා ලියාගන්න මෙන්න මෙහෙමයි. ප්‍රතිශත ගණන් දීලා තියෙනකොට ආරම්භක සංඛ්‍යාව 100ක් කියලා ගන්න. එතකොට ගාණ හදන එක හරිම ලේසි. එහෙනම් මෙතන මෙයාගෙන් ග්‍රෑම් 100ක් ගත්තොත් යකඩ කොච්චර ස්කන්ධයක් තියෙනවා කියලාද කියන්නේ? ග්‍රෑම් 72ක්. අපෙන් අහන්නේ ග්‍රෑම් එකක් තුල පවතින කාගේ ස්කන්ධයද? Fe2O3 වල ස්කන්ධය. ඉතින් මෙහෙම කරා නම් හරිනේ. මේ මිශ්‍රණයේ ස්කන්ධය කීයක් කියලාද මම දාගත්තේ? ග්‍රෑම් 100යි. මේක තුල තියෙන යකඩ ස්කන්ධය කීයද? ග්‍රෑම් 72යි. පැහැදිලිද? එහෙනම් මම හොයා ගන්නවා මේ ග්‍රෑම් 100 ඇතුලේ තියෙන මෙයාගේ ස්කන්ධය. ඉතින් 100ක් තුල තියෙන මෙයාගේ ස්කන්ධය හොයාගත්තාම කීයක් තුල තියෙන ස්කන්ධය දහන්නේ? එකක් තුල තියෙන ගානනේ. 100ක ගාන හොයාගත්තොත් එකක් තුල තියෙන ගාන හොයාගන්න බැරිද අපිට? පුළුවන් නේ. මොකද කරන්න ඕන? අපි නිකන් හිතමු 100ක් තුල මෙයාගෙන් එනවා 25ක් තියෙනවා කියලා. එහෙනම් එකක් තුල තියෙන ගාන හොයන 25 100ෙන් බෙදෙනවා. එහෙනම් අපි මෙතන ස්කන්ධය 100ක් කියලා හිතමු. මෙතන ස්කන්ධය එතකොට 172යි තියෙන්නේ. ඊට පස්සේ හදන්න තියෙන මෙහෙම. මම හිතනවා මෙයාගේ මවුල සංඛ්‍යාව x කියලා. මෙයාගේ මවුල සංඛ්‍යාව y කියලා. නොදන්න පද කීයද? 2යි. එහෙනම් සමීකරණ දෙකක් ඕන. කොහොම සමීකරණ දෙක ගන්න කියන බලන්න. මෙයාගේ මවුල ගාන තමයි කීයද? x. මෙයාගේ මවුල ගාන y. එහෙනම් මට කියන්න fe මවුල ගාන කීයද? බලමු ටිකිරි මොලේ තියෙනවද කියලා. x සහ y ඇසුරෙන් කියන්න. මෙයාගේ එක්කෙනෙක් තුල fe දෙන්නයි. මෙයාගේ එක්කෙනෙක් තුල fe එක්කෙනයි. එහෙනම් මෙතන ගාන 2x. මෙතන ගාන y. එහෙනම් මෙතන ගාන 2x ධන y. එහෙනම් මෙතන fe වල මවුල ගාන කීයද? 2x ධන y. හරි දැන් නොදන්න පද දෙකයි සමීකරණ දෙකක් හදමු. මවුල ගාන මෞලික ස්කන්ධයෙන් ගුණ කරොත් එයාගේ ස්කන්ධය ලැබෙනවා.
මෙයාගේ මෞලික ස්කන්ධය Fe කියන එක කීයද 56යි 56ව දෙකක් ඔයෝ 112යි 16වත් තුනක් 48යි 48යි 112යි කියන්නේ දෙටක් ගාලා 48යි 112යි 48යි 2යි 50යි 50යි 110යි 160යි එහෙම හරි හදනවල අර කඩේ මුදලාලිලා ගණන් හදනවා ඊට වඩා හොඳට හරි කියමු කොහොමද දෙන්නේ 160යි x ධන 56යි 16යි 56 නෙවෙයි 52 56 56 16 කීයද කීයද 72යි 72ක් y සමානයි කීයද 100යි මෙන්න එක සමීකරණ කොහොමද අනිත් එක ලැබෙන්නේ 2x ධන y ගුණ කරනවා කියන්ද 56න් කීයද 72යි මෙන්න දෙවෙනි සමීකරණ සමීකරණ දෙකයි විසඳලා කාගේ අගේ හොයාගත්තා නම් හරියද x වලගේ x කියන්නේ Fe2O3 වල මවුල ගාන Fe2O3 මවුල ගාන දන්නව නම් ඒක යාගේ මෞලික ස්කන්ධයෙන් ගුණ කරලා මොකක් හොයන්න පුළුවන්ද Fe2O3 වල ස්කන්ධය ඒ ස්කන්ධය ලැබෙන්නේ ග්‍රෑම් කීයක් තුලද 100ක් තුල එහෙනම් කීයකද ඕන එකක එහෙනම් ඒ ලැබෙන ස්කන්ධය මොකක් කරා නම් හරියද 100ෙන් බෙදුවා නම් හරියි පැහැදිලිද හරි කීය දෙන්නේ උත්තරේ 0.7 කීයද 7යි 6 7යි 7 7යි 4 උත්තරේ අංක 4 4 කියලා අප තුසන් හරි මේකේ මීට වඩා ලේසි ක්‍රමයක් නෑ හදන්න මේක තමයි ලේසි ක්‍රමය හරි ආගනක මේ පොතක් කියවනකොට හම්බුණා චූටි කාරණයක් ඒක මම තෝරන 50 ගාලා කියලා දාන්න බලන්න හරි මම මේක මීට කල්ලු කියලා දෙනවා ආගනක වෙන මෙහෙම සමීකරණයක් තියෙනවා E ධන R සමානයි P මොකෙද තියෙන්නේ කෙමිස්ට්‍රි වල නැහැ හරිද ජීවිතේට වැදගත් වෙන සමීකරණයක් හරි E කියලා කියන්නේ මොකක් හරි සිදුවීමකට අපි කියන්නේ ඉවෙන්ට් එකක් R කියලා කියන්නේ රෙස්පොන්ඩ් එක ඒ කියන්නේ අපි ඒකට දක්වන ප්‍රතිචාර රෙස්පොන්ස් කරනවනේ හරි එදා ඒ පෙන්නන ප්‍රතිචාරය මේ තියෙන්නේ P කියලා කියන්නේ ප්‍රොඩක්ට් එක ඒ කියන්නේ යම් කිසි සිදුවීමකට දක්වන ප්‍රතිචාරය අනුව මොකක් ලැබෙනවද ඒකේ ප්‍රතිඵලයක් ලැබෙනවා දැන් මේක අපිට වෙනස් කරගන්න ඕන මොකද සිදුවීම උසස් පෙළ විභාගය ප්‍රතිචාරය පාඩම් කිරීම හෝ නොකිරීම ප්‍රතිඵලය තීරණය වෙනවනේ ඒක මත දැන් අපිට ඕන මොකක් වෙනස් කරගන්නද කියන්නේ ප්‍රතිඵල වෙනස් කරගන්න ඕන කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා එක්ක මොකක් වෙනස් කරන්න ඕනද එක්ක E වෙනස් කරන්න ඕන එක්ක R වෙනස් කරන්න ඕන E වෙනස් කරනවා කියන්නේ උසස් පෙළ විභාගය වෙනස් කරන්න ඕන පුළුවන්ද බෑ මොකද වෙනස් කරන්න පුළුවන් R වෙනස් කරන්න පුළුවන් හරි එහෙනම් අපිට හම්බෙන සිදුවීම් අපිට වෙනස් කරන්න බෑ හැබැයි අපිට ඒ සිදුවීම් සඳහා අපි පෙන්නන ප්‍රතිචාරය වෙනස් කරොත් ලැබෙන ප්‍රතිඵලය මොකක් කරන්න පුළුවන්ද වෙනස් කරගන්න පුළුවන් ප්‍රතිචාරයක් නොමැත කියලා කිව්වොත් ප්‍රතිඵලත් නොමැත තමයි හරි